දෙනාට ආයුබෝවන්. ලෝකේ මිනිස්සු බිහිවුණු දා සිට මිනිස්සු ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්න උත්සාහ කළා. ඔවුන්ගේ ගමනාන්තයේ කොතනදයි කියන එක පිළිබඳව හරිහැටි නිශ්චිත විනිශ්චයකින් තොරව මිනිස්සු ක්‍රමානුකූලව Tamanගේ ගමන ආරම්භ කළා. ඒ ගමන මේ කතා කරන මොහොතේදී ඉස්සරහට යන ගමනක්. දියුණු වෙමින් පවතින ලෝකයක ඔබ මම ජීවත් වෙනවා. ඒ අතර මිනිස්සුන්ගේ සිත්වලට ඉබිකම් කරපු ඇතැම් කරුණු මේ සමාජය දූෂිත තැනට අරගෙන යන්නත් හේතුපාදක වුණා. ඒ අපට වගේම ලෝකයේ පොදු කාරණයක් බවට පත් වුණා. මිනිස්සු දියුණු වීමේදී ඒ සමගම මිනිසුන්ගේ ආධ්‍යාත්මය දියුණු කර ගන්න උත්සාහ කළා. ඒ සිතුම් පැතුම් තුළ දියුණුවත් එක්ක මා පෙර සඳහන් කළ ඒ අවැඩදායි දේවන් වලින් දුරස් වෙන්න මිනිස්සු කල්පනා කළා. නමුත් අදත් බොහෝ තැන්වල කතාබහට ලක් කරන අපේ සමාජයේ වැඩි වශයෙන් අපිට කතා කරන්න සිදු වුණු මාතෘකාවක් අදින් පස්සෙවත් මේ සමාජයෙන් තුරන් කරන්න ඔබ අප සිළු දෙනා ඒකරාශී වීමේ උවමනාව වෙනුවෙන් එක්වුණු දවසක් අද දවස. ඒ නිසා ඔබ හැමදෙනාටම මේ දවස විජයග්‍රාහී දවසක් බවට පත් වේවායි මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 කාලය වෙනුවෙන් එළිදැක්වීමේ උත්සවයේ වෙනුවෙන් වූ කටයුතු අපි ආරම්භ කරමු. චිරාගත සම්ප්‍රදායන් අනුව අපි මුලින්ම පොල්තෙල් පහන දල්වමු. පොල්තෙල් පහන දැල්වීම සඳහා මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කරු ජනාධිපති අරුණ කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමන්ට අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු අභිහාජනාධිකරණ විනිසුරු WMNP ඉද්දවල මහත්මයාණනි, ඔබතුමන්ට අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහත්මයාණනි, ඔබතුමන්ට අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ RSA දිසානායක මහත්මයාණනි, ඔබතුමන්ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මොර්දේ නිරූපා බිඳුෂිනී ප්‍රනාන්දු මහත්මියනි, ඔබතුමීට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහත්මයාණනි, ඔබතුමන්ට ජනාධිපති නීතිඥ KA පාරින්ද රණසිංහ මහත්මයාණනි, ඔබතුමන්ට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහත්මයාණනි, ඔබතුමන්ට අග්‍රාමාත්‍ය ලේකම් පී ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්මයාණනි, ඔබතුමන්ට ඒ වගේම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉස්මටා මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එතුමන්ට මා ආරාධනා කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත අසුසා කුබෝටා මෙනවියටත් ආරාධනය පොල්තෙල් පහන දැල්වීම සඳහා. පොල්තෙල් පහන දැල්වීමට එක්වුණු සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය. මේ වේදිකාවට ආපු මට වඩා ඔබට පේනවා මගේ පිටුපස්සේ තියෙන මේ තිරේ පුළුල් රූපයක් විදිහට බස්සෙකුගේ රූපයක්. බකමූණා. සාමාන්‍ය ව්‍යවහාරය ඇතුලේ කෙනෙකුට විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඔබ ආපාද සිළු දෙනා රටේ ජනාධිපතිවරයාගේ සිට සිළු දෙනා එකරාශී වෙන්නේ මේ රටේ අල්ල සහ දූෂණය පිළිබඳව කතාවේ නැවතීමේ තිතක් තියන්න බලාපොරොත්තු ඇතුව. එය සංකේතවත් කරන සලකුණක් තමයි මේ ඉන්න බස්සා. බස්සා හරි තියුණු සත්වයෙක්. ඔහුට පුළුවන් අපිට වගේ නෙමෙයි. ඊටාම තියුණු ලෙස ලෝකයේ තියෙන බොහෝ දේවල් ඇස් දෙකෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔහුට පුළුවන් Tamanගේ 360ක කෝණයක් දක්වාම Tamanගේ හිස කරකවලා ඊටාම විමර්ශනීය ලෙස Tamanගේ වටපිටාව බලන්න පුළුවන්කමක් තියෙනවා. එයාට තියෙන කන් දෙකත් ඊටාම තියුණුයි. බොහෝ දේවල් ඔහුට ඇහෙනවා. ඒ වගේම තියෙන නියපොතු ඊටාම තියුණුයි. ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මෙතෙන් සිට ඔබ මම ක්‍රියාත්මක විය යුත්තේ එකී බස්සෙකුගේ චරිතයේ ආකාරයට කියලා කිව්වොත් එක්තරා විදියකින් හරි. සමාජයේ කොතන හරි තැනක අල්ල සහ දූෂණය හා සම්බන්ධව යමක් දකින්නවාද, පෙනෙනවාද, ඒ සියල්ල ග්‍රහණය කරගන්න ඔබේ ඇස් කන් සියල්ල විවර විය යුතු දවසක් විදියටයි අද දවස පිළිබඳව හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ. එහෙම කිව්වහම මේ බස්සා කටේ තියාගෙන ඉන්නවා කඩුපුල් මලක්. කඩුපුල් මල ඊටාම පාරිශුද්ධ මලක්. ඒ නිසායි ඒ පාරිශුද්ධත්වය නැත්තම් සුපිලිපන්න භාවය පිළිබඳව සංකේතයක් බවට පත් වෙන්නේ. ගරු ජනාධිපතිතුමනි, එහෙම කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් බස්සා ඉන්නේ රැට විතරනේ. එතකොට නම් අපි රැට විතරද මේ අල්ල සහ දූෂණය හා සම්බන්ධව කතා බහ කරන්න කියලා. නෑ. අල්ල සහ දූෂණය පිළිබඳව යම් කතාවක් යම් සිදුවීමක් යම් තැනක සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ භෞතිකව තියෙන අඳුරකට වඩා එයා අභෞතිකව තියෙන අඳුරක් ඇතුලේ කාටත් නොපෙනෙන අදෘශ්‍යමාන හස්තයක් ඇතුලේ මේ අල්ල සහ දූෂණය නැගිටින්න පුළුවන්. ඒ නිසා මේ සියල්ල සංකේතවත් කරන සලකුණක් විදිහටයි මේ සලකුණ තියෙන්නේ. ඒ පිළිබඳව සිහිපත් කරමින් අප මේ උත්සව වැඩ කටයුතු ආරම්භ කරමු. මුලින්ම තිබෙන්නේ පිළිගැනීමේ කතාව සහ මේ පිළිබඳ පැහැදිලි කිරීමේ කතාව. ඒ සඳහා මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් RSA දිසානායක මහත්මයාණනි, ඔබතුමන්ට සුබ දේශනක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රවිනිශ්චයකාර
තැන්පත් මුරුදු ප්‍රනාන්දු මැතිණියනි, ගරු විපක්ෂ නායකතුමා මේ සභාවට මීට පෙර පැමිණියා. එතුමා මං හිතන්නේ අද පාර්ලිමේන්තුව තිබෙනවා, ඒ නිසා කලින් නික්ම ගියා. ගරු නීතිපති තැන්පත් පාරින්ද රණසිංහ මැතිතුමනි, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමනි, මෙහි පැමිණ සිටින තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුනි, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රු මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතා ඇතුළු තානාපතිවරුනි සහ නියෝජිතවරුනි, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරු, සභාපතිවරුන් සහ කොමසාරිස්වරුනි, ජනාධිපති ලේකම් තුමා සහ අගමැති ලේකම්තුමා සහ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුනි, හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා සහ ඒ නියෝජිතවරුන් සහ පොලිස්පතිතුමනි, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, එසේම අප විසින් පිහිටුවීමට අදහස් කරනු ලබන අභ්‍යන්තර කටයුතු ඒකකවල ප්‍රධානීන් මෙහි පැමිණ සිටිනවා. ඔවුන් එසේම අපිට හැමතිස්සෙම සහාය වන UNDP ඇතුළු අන්තර්ජාතික රාජ්‍ය නොවන ආයතනවල සමාජිකයින් සහ ඇත්ත වශයෙන්ම මෙම උත්සවය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තුවල සජීවීව විකාශනය වෙනවා. මොකද මෙය මුළු රටටම අද දින එළි දැක්වෙන ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම වන බැවින්, ඒ අනුව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ගරු සභාපති හිටපු අභ්‍යාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මැතිතුමා සහ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා සහ අද දින මෙම උත්සවයට නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැමිණ නැති කොමසාරිස් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මා මේ සභාවේ සිටින සියලු දෙනා මෙම ජාතික කර්තව්‍යයට පිළිගන්නවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කොහොමද බලයක් ලැබෙන්නේ? ජාතික ක්‍රියාකාරී සැලැස්මක් හදන්න. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත විශේෂයෙන්ම ඇති කිරීමෙන් පස්සේ එම දූෂණ විරෝධී පනත හුදෙක් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීමට එහා ගිය බලයක් ලබා දුන් පනතක්. එනිසා ව්‍යවස්ථාදායකය විසින් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දී තිබෙනවා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා වන බලය සහ රජයට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමේ බලය. ඇත්ත වශයෙන්ම මෙය ව්‍යවස්ථාදායකය විසින් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දුන් ඉතා වගකීම් සහිත බලයක්. එනිසා අපි මෙතැන් පටන් හුදෙක් විමර්ශන පවත්වන සහ නඩු පවරන ආයතනයක් පමණක් නොව ජාතියේ දූෂණය වැළැක්වීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදකයෙක් වන බැවින් අපි මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබුවා. ඊට පස්සේ හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි සැලැස්මවල් හදනවා හැබැයි වැඩ නැහැ. අපි අවුරුදු 5කට සැලැස්මක් හදලා තියෙනවා
මීට කලිනුත් 2019 2023 සැලැස්මක් තිබුණා. විවිධ හේතු නිසා එය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒට විවිධ හේතු තිබෙනවා. කොවිඩ් වසංගතය සහ රටේ ආර්ථික ප්‍රශ්න මේවා නිසා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එතකොට මේ වසර 5ක කාලයක් සඳහා වන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන්ුත් ජනතාව අතර එහෙම සැකයක් තියෙන්නට පුළුවන්. හැමදාම සැලැස්මවල් හදනවා. හැබැයි වැඩ නැහැ. මොකද මිනිස්සු බලන් ඉන්නවා හොරු කීයක් ඇල්ලුවද කියලා. මේක ඇතුලේ අපිට කියන්න දෙයක් තියෙනවා. අපි අපේ අභියෝග ගැන කතා කරන්නේ නැහැ. අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. තියෙන සම්පත් ආශ්‍රයෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ තමයි අපි බලන්නේ. එතකොට හුදෙක් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ව අල්ලලා දඬුවම් දීමෙන් පමණක් මෙය වැළැක්විය නොහැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව මෑත කාලයේදී අල්ල සහ දූෂණය සම්බන්ධයෙන් වන සංස්කෘතියක් මුල් බැහැගත් රටක්. ඇයි මං එහෙම කියන්නේ? අපේ මිනිස්සුන්ට මෙය ඉතා සාමාන්‍ය දෙයක් වෙලා. අතීතයේ තිබිච්ච වටිනාකම් නැති වෙලා ගිහිල්ලා සමහර මිනිස්සු ඒ සාමාන්‍යීකරණයට අහු වෙලා. රටේ ජනතාව හිතන හැටි එහෙමයි. හොරා කෑවත් කමක් නැහැ පාර හැදුනා නම් කියලා හිතෙන මිනිස්සු ඉන්න රටක් හැදුනට පස්සේ හුදෙක් දඬුවම් දීමෙන් පමණක් මේක වළක්වන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සඳහා සමාජයේ යම් කතිකාවතක් අවශ්‍ය වෙන්න ඕනේ සහ පුද්ගලයන්ගේ ඒ වෙනස සිදු වෙන්නට ඕනේ කියලා. අපි කතා කරනවා ගරු ජනාධිපතිතුමනි මේ ඉන්ටග්‍රිටි සුපිලිපන්න භාවය කියලා දෙයක්. එය මා විශ්වාස කරනවා පාසල් යන කාලේ ඉඳන් හැදෙන්න ඕනේ දෙයක්. තමන්ට අයිති නැති දෙයක් තමන්ට දෙන වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්ද පණ තියෙන මිනිස්සු හදන්න පුළුවන් නම් අපිට ඉස්සරහට වැඩිය විමර්ශන සහ නඩු පැවරීම් කරන්න වෙන එකක් නැහැ. ඒක නිසා මෙය හුදෙක් වැරදි කරපු පුද්ගලයන් ඇල්ලීම සහ උන්ට දඬුවම් කිරීමේ පමණක් දෙයක් නොවන බව අපි වටහාගෙන තිබෙනවා. අපිට ඒ සඳහා ඕනෑ තරම් පැමිණිලි තියෙනවා. ඒවා ඉක්මනින් විසඳීම සඳහා වන ක්‍රියාවලිය අපි දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. හැබැයි ඒ එක්කම සමාජීය වශයෙන් අපි සමාජයේ අගයන් දියුණු කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මිනිස්සුන්ට කියනවා නම් එන්න ඉස්සරහට දූෂණයට විරුද්ධව කියලා අපි ඔවුන් ආරක්ෂා කරන්නට ඕනේ. ඊට අමතරව ඔවුන්ට දූෂණයෙන් අල්ලසෙන් වැළකී සිටීම සඳහා වන ක්‍රම සකස් කරලා දෙන්නට ඕනේ. ඔබට මතක ඇති මෑතදී අපි ජනමාධ්‍ය හරහා දැක්කා පුද්ගලයෙක් ආණ්ඩුවේ කාර්යාලයකට ගිහිල්ලා වීදුරු කුඩු කරනවා. තමන්ගේ වැඩේ කරගන්න බැරි වුණාම කියන්න කෙනෙකුත් නැති වුණාම වීදුරු කුඩු කරනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ ක්‍රියාකාරී සැලැස්ම අද දින එළි දැක්වීමටත් පෙර සිටම ජනාධිපති ලේකම්තුමා සමග එක් වෙලා අපි මේ වෙනකොටත් සියලුම රාජ්‍ය ආයතන වලට චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා. තමන්ගේ හැම දෙපාර්තමේන්තුවකම අභ්‍යන්තර කටයුතු ඒකකයක් හදන්න. ඉන්ටර්නල් ඇෆෙයාර්ස් යුනිට් එකක්. ඒකේ තේරුම මොකද්ද? අර වීදුරු කුඩු කරන මිනිස්සයාට වීදුරු කුඩු නොකර කියන්න තැන. ඒ විතරක් නෙවෙයි. ඒ ආයතනයේ තිබෙන දූෂණයට ලක්විය හැකි ස්ථාන හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කිරීම. මෙම ඒකක අපි අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නිසි අධීක්ෂණයකට ලක් කරනවා. ඒ නිසා
මා මෙය පිළිගැනීමේ කතාවක් නිසා වැඩි කරුණු කියන්න යන්නේ නැහැ. නමුත් අපි මේ වගේ සැලැස්මක් ඉදිරිපත් කරන දිනයට මිනිස්සුන්ට මේ ගැන විශ්වාසයක් ඇති කරන්නට ඕනේ. නැත්තම් මිනිස්සු හිතනවා ලස්සනට print කරපු පොතක් තියෙනවා. ඒකෙන් ඇති වැඩක් නැහැ. මොකද අවසානයේ මුකුත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසාම තමයි මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන පියවරයන් අපි දැනටමත් අරගෙන තියෙන්නේ. ඊට අමතරව මම කැමති ලංකාවේ දූෂණය තිබෙන්නේ කොමන තැනකද කියලා කියන්න. මාර කලින් කිව්වා වගේ මෙය සාමාන්‍යීකරණය වීම නිසා සිද්ධ වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දැන් එහෙම කරන මිනිස්සුන්ටත් දැන් කිසිම හැඟීමක් නැහැ. මා ඔබට එක උදාහරණයක් කියනවා. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ඔහුගේ සිංගප්පූරුව පිළිබඳ මතකයන් අවදි කරද්දී ඔහු කියනවා ඔහු මේ සිංගප්පූරුව හදන්න පටන් ගත්තේ දූෂණයට එරෙහිව වැඩ කරලා. ඒ වෙලාවේ සිංගප්පූරුවේ හිටපු සංවර්ධන පිළිබඳ ඇමතිවරයා ටී චෙන් වෑන් දූෂණ චෝදනාවක් එල්ල වෙනවා. ලී ක්වාන් යූ අගමැතිවරයාගේ මතකයන් පිළිබඳ පොතේ ඔහු සඳහන් කරනවා ඒ අමාත්‍යවරයා දූෂණ චෝදනා තියෙද්දි තමාව හම්බෙන්න ඉල්ලනවා. හැබැයි හම්බ වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ අමාත්‍යවරයා සියදිවි නසා ගන්නවා. ඒ සියදිවි නසාගත්ත වෙලාවේ ඒ සියදිවි නසා ගන්න කලින් ඔහු අගමැතිවරයාට ලියුමක් ලියනවා. Prime Minister, I have been feeling very sad and depressed for the last 2 weeks. I feel responsible for the occurrence of this unfortunate incident and I feel I should accept full responsibility. As an honorable Oriental gentleman, I feel it is only right that I should pay the highest penalty for my mistake. ඔහු කොතරම් ඔහුගේ වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වෙනවාද කිව්වොත් ඔහුට වෙන කවුරුවත් දඬුවම් දෙනකන් හිටියේ නෑ. ඔහු තමාගේ ජීවිතයෙන් දඬුවම් දුන්නා. හැබැයි මෙන්න මේ පශ්චාත්තාපය ලංකාවේ මිනිස්සු තුල නෑ. ඔවුන් සමහර වෙලාවට නඩුවෙන් බේරිලා කියන්නේ අපි නඩුවෙන් බේරුණා කියලා. හැබැයි මට කියන්න දෙයක් තියෙනවා. අපිට ඔහුගේ නඩුව ඔප්පු කරන්න බැරි වෙන්නට පුළුවන්. හැබැයි ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු මොනවද කරේ කියලා. එහෙම මිනිස්සුන්ට ස්ලීපින් ටැබ්ලට් නැතුව හරි විස්කි කාලක් නැතුව හරි රැට නිින්ද යන්නේ නැහැ. ඒක නිසා අපිට තියෙන අභියෝගය සිංගප්පූරුවේ ඒ වෙලාවේ හිටිය අඩුම තරමේ තමන්ගේ කරපු වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වෙන්න පුළුවන් මිනිස්සු. හැබැයි අපිට එහෙම මිනිස්සුත් නැහැ. ඒ නිසා අපේ අභියෝගය ඊටාම විශාලයි. මම හිතන්නේ චමින්ද මේ බස්ස ගැන කියපු නිසා මට කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් ඇයි අපි මේ බස් එක්ව තෝරාගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඊටාම ලස්සනට ලියවිච්ච පාඩයක් තිබෙනවා. මත් කෝලන් මෙන් අහේතුකව දොඩමලු නොවන අවැසි බසක් මිස අනිසි බසක් නොදොටා සිටිනසේ විවාහාර නාමෙන් බස්සාය. බොහෝ වුන් රාජකතා චෝර කතාදියෙන් කල්මරණ සඳ නිහඬවම සිටින්නට රිස්සාය. එසේ වුව සඳ ඇති නැති සියලු රෑ කල හාත්පස දැස්දී තීක්ෂණ විපරමට දස්සාය. එහෙයින්ම අයුක්තක් වේදයි සොරසිතක් වේදයි මුරක වැඩක යෙදෙන්නට කාටත් වඩා නිස්සාය. බස්තෙමේ ඇස්වසා අන්ධකාරයේ අන් කිසිවකට හෝ කිසිවකුට චලනය වනු නොහේ සුපිලිපන් සුවඳක් දරාගත් කඩුපුල් මලක් අදහේ මුවදරා සිටි. අන්ධකාරයේ පවා
අවැඩක් කළ නොහැකි තරමේ සුපරික්ෂාකාරීත්වයෙන්ද ආරක්ෂණය සහ අකණ්ඩ නිරීක්ෂණය වෙනුවෙන්ද කැපකෙරෙයි. සුපිලිපන් ක්‍රියාදරයන්ද එබදුය. පවිත්‍ර දේශයක් වෙනුවෙන් ඔහු 3 පැයේ කැපවෙති. ඒ අනුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වන අපි ඒ බස්සාවෙමු. බොහොම ස්තුතියි. එය කළ යුත්තක්. ඔබට මට පැවරුණු වගකීමක්. කාලයක් තිස්සේ කතා කරපු මාතෘකාවක අවසානයක් දකින්න අපි අද උත්සාහ කළොත් අපේ අනාගත පරම්පරාවටත් මේ වගේ වේදිකා නිර්මාණය වේවි. එසේ නොවන්න වගකීම බාර ගැනීමේ වගකීම යුතුයකම ඔබට මට වර්තමාන පරම්පරාව ලෙස පැවරී තිබෙනවා. මේ කාර්යභාරය බොහොම දුර ගමනක කාර්යභාරයක්. වර්ෂ 2004 දී මීට අවුරුදු 21කට කලින් ගරු ජනාධිපතිතුමනි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තියෙනවා. ඒ සම්මුතියට අනුව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ජාතික වැඩපිළිවෙලක් අල්ලසා දූෂණය තුරන් කරන්න මේ රට තුළ ක්‍රියාත්මක කළ යුතුයයි ඒ ජාත්‍යන්තර නියමය ඇතුලේ අපි එකඟ වෙනවා. නමුත් මේ ගමන යන්න අපිට ලොකු කාලයක් ගත වෙනවා. 2019 දී අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව ඒ වෙනුවෙන් වූ පළමු කෙටුම්පත ජාතික ක්‍රියාකාරී සැලැස්ම අපේ රටේ ක්‍රියාවට නැංවෙනවා 2019-2023 කාල පරාසය වෙනුවෙන්. ඒ කාල පරාසය ක්‍රියාත්මක වන අතරතුර අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහන් කළා වගේ අතිමහත් බලයක් ලැබෙනවා. ඒ නිසා ඒ සියල්ල හමුවේ වඩාත් ක්‍රියාශීලීව මේ කාර්යභාරය සඳහා අපේක් විය යුතුයි. ඒ වගේම ඔබේ මගේ හෘද සාක්ෂිය කතා කරන තවත් කරුණක් තිබෙනවා. අපේ රටේ දේශපාලන වේදිකාවේ අල්ල සහ දූෂණය පිළිබඳව වැඩි වශයෙන්ම කතා බහට ලක්වුණු යුගය මේ යුගයයි ඔබ මම හොඳින්ම දන්නවා. ඒ සියලු තැන් සමපාත වුණු තැන ඒ සඳහා වඩාත් ක්‍රියාකාරී සක්‍රිය සැලැස්මක් ජාතික වශයෙන් එළි දැක්වීම සඳහා සුදුසුම මොහොත මේ මොහොතම තමයි. ඒ ක්‍රියාකාරී සැලැස්ම සිදු කිරීමේදී ඒ සඳහා ජනාධිපති කාර්යාලය ලබා දෙන අතිමහත් මෙහෙය මේ වෙලාවේදී අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ සියලු දෙනා රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනා සහ සම්බන්ධ කරගනිමින් මේ සඳහා සක්‍රියව වැඩ කටයුතු කරන්න ගරු ජනාධිපතිතුමාගේ වගේම ජනාධිපති ලේකම්තුමන්ගේ ලැබෙන ශක්තිය මේ වෙලාවේදී සිහිපත් කරමින් මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වෙලාවේදී ඔබ ඇමතීම සඳහා ජනාධිපති ලේකම්තුමන්ට. එතුමන් කතා කරන්නේ රාජ්‍ය ආයතන තුළ විනිවිද භාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා පිහිටු අභ්‍යන්තර කටයුතු ඒකක සහ එහි වැදගත්කම පිළිබඳවයි. ඒ පිළිබඳව කතා කරන්න මගේ ගෞරවනීය ආරාධනීය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මහත්මයාණෙනි ඔබතුමන්ට. සුබෝදෑසනක් සියලු දෙනාටම ජනාධිපතිතුමනි අගමනිසිතුමියනි නීතිපතිතුමනි මහභාග්‍යවේද අධිපතිතුමනි තානාපතිවරුන් ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් ඒකම අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමා එහි කොමසාරිස්වරුන් සහ එහි අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයනුත් අගමැතිතුමා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්කම සියලුම නිලධාරීන් සහ මෙහි පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි ඊයේ දිනේදී IMF දූත මණ්ඩල ප්‍රධානී වශයෙන් කටයුතු කළ පීටර් බ්‍රුවර් මහත්මයා ප්‍රකාශ කරා ලංකාවේ පහුගිය ආණ්ඩුව විසින් ගත්ත ප්‍රතිපත්තිමය වැරදි තීන්දුව පොලිසි මිස්ටෙප්ස් නිසා ජනතාවට දුක් විඳින්න උණයි කියන කාරණය. ඔහු ඊයේ ඔහුගේ පදවියෙන් නික්ම ගියා. ඒ වෙලාවේ ඔහු මතක් කරේ කාරණේ. මෙන්න මේ ප්‍රතිපත්තිමය වැරදි තීන්දුව ගැනීම කියන එක පිටිපස්සේ තියෙන්නේ මං හිතන්නේ දූෂණය කියන එක. ඒක මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා. මේ වෙනකොට නිසි අවබෝධයක් ජනතාවට තියෙනවා. ඒ නිසා තමයි ජනතාව පැවතිච්ච රෙජීම්ස් ඒ ආණ්ඩු ක්‍රමවේදයන් සියල්ලම පසකලා විකල්ප බලවේගයකට බලය ලබා දුන්නේ. ඒ ජනතා බලය. නමුත් ජනාධිපතිතුමනි ජනතාවගේ බැහැ ජනතා බලයෙන් බැහැ ඍජුවම නිලධාරී තන්ත්‍රයක් අලුතින් පත් කරන්න. ඒ නිසා ජනතාවගේ අද තියෙන මැසිවිල්ලක් තමයි රජයන් වෙන ආණ්ඩු වෙනස් කරාට මේ නිලධාරීන්ගේ දූෂණය අපිට බැහැ නවත්තන්න කියන කාරණේ.
අපිට බලයක් නැහැ කියන එක. මං හිතන්නේ අපිට මෙන්න මේ අභ්‍යන්තර කටයුතු ඒකක හරහා පුළුවන් වෙනවා කිසියම් විදියක ජනතාවට බලයක් ලබා දෙන්න. මෙන්න මේ රාජ්‍ය ආයතන සම්බන්ධව කිසියම් කෙනෙක් දැක්කොත් කිසියම් අකටයුත්තක් එනම් කිසියම් කෙනෙක් අත්විඳොත් කිසියම් ප්‍රමාදයක් හෝ කිසියම් දූෂණයක් අන්න ඒ වෙලාවට පුළුවන් ඔහුට මේ අභ්‍යන්තර කටයුතු ඒකක හරහා ක්‍රියාත්මක වෙන්න. එතකොට අර අපි කලින් සඳහන් කරා වගේ වීදුරු බිඳින්න ඕන වෙන්නේ නැහැ. අපි ඒ නිසා තමයි මේ අභ්‍යන්තර කටයුතු ඒක පිහිටවන්නේ. නමුත් කෙනෙකුට දූෂණ ක්‍රියාවක් පිළිබඳව තොරතුරක් ලබා දෙන්න නම් අවශ්‍ය වෙනවා පහසුවෙන් ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට ඒ තමා ලබා දෙන තොරතුරු පිළිබඳව නිසියාකාරයෙන් කටයුතු කරයි කියන විශ්වාසයක් ඇති වෙන්නට ඕන. ඊළඟට ඒ තමා ලබා දෙන තොරතුර ආරක්ෂා කරමින් තමන් පිළිබඳව කිසියම් විදිහක ආරක්ෂාවක් තියෙන හැඟීමක් ඒ තොරතුරු ලබා දෙන පුද්ගලයාට ඇති වෙන්න ඕන. ඒ නිසා තමයි අපි අභ්‍යන්තර කටයුතු ඒකක සඳහා තොරතුරු ලබා දීමේ පහසුකම් සලසලා තියෙන්නේ. ඔහුට පුළුවන් විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දෙන තොරතුරු ඊමේල් එකක් එවන්න පුළුවන්, වෙබ්සයිට් එකට ගිහිල්ලා එතන සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොට්ලයින් එකට යන්න පුළුවන්. ඊළඟට එහෙමත් නැත්නම් ලියලා කිසියම් විදියකින් ඒ ලියුම් පෙට්ටියකට දාන්න පුළුවන්. ඒ වගේ පහසුකම් අපි අභ්‍යන්තර කටයුතු එක්ක හරහා හදනවා. ඊළඟට ක්‍රියාත්මක වීමේදී අභ්‍යන්තර කටයුතු ඒකක ඍජුවම අධීක්ෂණය වෙන්නේ ආයතන ප්‍රධානියා යටතේ. එතකොට ඒ ක්‍රියාත්මකීම ඔහු විසින් දෙන ලද ඒ තොරතුරට නිසි ක්‍රියාත්මක වීම ආයතන ප්‍රධානියා විසින් සලසනවා. අපි මෙන්න මේ අභ්‍යන්තර ඒකකවල ලැබා දෙන තොරතුරක් අනිවාර්යයෙන්ම ඒ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ඇතුළත රෙජිස්ටර් කරනවා. එතකොට ඔහුට පුළුවන් ඔහුගේ තොරතුරට උනේ මොකක්ද කියන එක පිළිබඳව විමසීමක පසු විපරමක් කරන්න. ඉතින් ඔහුට එහෙම නැත්නම් ඒ තොරතුරු ලබා දෙන විසිල් බ්ලෝවර්ස්ලගේ ඒ ප්‍රොටෙක්ෂන් එක අපි අභ්‍යන්තර කටයුතු ඒක කරහා සලස්වන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඇත්තටම අභ්‍යන්තර කටයුතු ඒකක කියන කාරණේ මේ ලෝකේ පුරාම දැන් ප්‍රචලිත වෙච්ච දෙයක්. ඇත්තටම ඇමරිකාව, කැනඩාව, යුරෝපය වගේ රටවලත් මේ ආයතනවල අභ්‍යන්තර කටයුතු එකක පවතින විතරක් නෙවෙයි ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන ඒවා ඒවයින්ගෙන් ලැබෙන ප්‍රතිඵලත් ඒ වගේම දකින්නට ලැබෙනවා. ඊළඟට අපි අභ්‍යන්තර කටයුතු ඒකකයකින් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ චෝදනාවන් වලට ප්‍රතිචාර දැක්වීම විතරක් නෙවෙයි ආයතනය තුල නිලධාරීන්ගේ සුපිලිපන්නභාවය වර්ධනය කරන්න කටයුතු කිරීම. එහෙම නැත්නම් සුපිලිපන්නභාවයෙන් ඉහළ නිලධාරීන් ඉන්නන් ඔවුන්ට නිසි ඇගයීමක් කරන්න. නිලධාරීන් තුල මේ සුපිලිපන්නභාවය කියන සංස්කෘතියක් බිහි කරන්න. එහෙම නැත්නම් ආයතනය තුල සුපිලිපන්නභාවය කියන සංස්කෘතිය ස්ථාපිත කරන්න. ඒක තමයි අපේ ඊළඟ ක්‍රියාමාර්ගය මේ අභ්‍යන්තර කටයුතු එක කරහා. ඒ සඳහා අපි හැම අභ්‍යන්තර කටයුතු එකකටම කියනවා හැම වර්ෂයකින්ම ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්න. මේ සඳහා අපි සුවිශේෂත්වය තමයි මේ සඳහා ඔවුන් නිලධාරීන් පමණක් නෙවෙයි ඒ ආයතනයෙන් සේවය ලබා ගන්න ජනතාවත් ස්ටේක් හෝල්ඩර්ස්ලා පාර්ශවකරුවන් සියල්ලම එකතු කරගෙන හදන්න පුළුවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේ ආයතන හරහා ක්‍රියාත්මක වෙන සුපිලිපන්නභාවය වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ඉෂ්ට වෙන්නේ සියලු දෙනාගේම සහභාගීත්වය තුලින්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා හැම ආයතනයක් තුලම ආචාර ධර්ම පද්ධතියක් අපි කියන code of ethics and conduct
ඩෙවලොප් කරන්න. ඒකත් නිලධාරීන්ගේ සහභාගීත්වය තුළින් සියලු දෙනාම එකතු වෙලා ඒ නිර්මාණය කරන්න ඕන. කිසියම් කෙනෙක් මේ ආචාර ධර්ම පද්ධතියට එරෙහි වෙනවා නම් එය බ්‍රීච් කරනවා නම් කැඩීමකට ලක් කරනවා නම් ඔහු වෙනුවෙන් කිසියම් විදියක දඬුවම් දීමේ ක්‍රියාවලියකුත් මේ ආචාර ධර්ම පද්ධතිය ස්ථාපිත කරනකොටම අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මූලිකම දේ තමයි අපිට මේක මේ කටයුත්ත කරන්න නම් සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලගේ සහයෝගය ඕන වෙනවා. ඒ සඳහා ඔවුන් සහභාගී කර ගැනීමේ පෙළඹවීමේ අවස්ථාවත් අපි බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ දැනුවත් කළා මේ අභ්‍යන්තර කටයුතු එකක හරහා සියලුම ස්ටේක් හෝල්ඩර්ස් දැනුවත් කළා ඔවුන්ගේ සහයෝගයත් ලබා ගැනීම අපිට අවශ්‍ය වෙනවා. ඒ එක්කම ඔවුන්ට පැවරෙන අනිත් රාජකාරිය තමයි තමන්ගේ ආයතනය තුල කිසියම් විදියක දූෂණයන් සඳහා ඇති රිස්ක් ඒරියාස් කිසියම් විදියක දූෂණය සිදුවිය හැකි කියන ඒ රිස්ක් ඒරියාස් අඳුරගන්න. එහෙම නැත්නම් ඒ ආයතනය තුල තියෙන ක්‍රියාවලීන්ගේ තියෙන රිස්ක් මොනවද කියන තැන් අඳුරගන්න. ඒ අඳුරගෙන ඒ සඳහාත් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය අපි මේ අභ්‍යන්තර කටයුතු ඒකක හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ අපිට මේක ටිකක් ආගන්තුකයි. ඉස්සෙල්ලම මේක ක්‍රියාත්මක කරන්න පෙළඹුණේ IMF එකේ කොන්දේසියක් මත සියලුම ආදායම් උපයන ආයතනවල මුලින්ම කිව්වා පිටවන්න කියලා. ඒ අනුව අපි IRD එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ අපි පිටවන්න මූලිකත්වයේ ගත්තා. එතෙන්දී මට පුළුවන් වුණා අපේ රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිටවීම සඳහා මැදිහත් වෙන්න. එතෙන්දී අපි දැනටත් මං හිතන්නේ සියලුම කටයුතු සාර්ථකව කරන ප්‍රධානම තැන තමයි අභ්‍යන්තර කටයුතු ඒකක වලින් ප්‍රධානම තැන තමයි ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය. ඒ කියන සියලුම කොන්දේසි අනුව කටයුතු කරනවා. ඉතින් ඒක එතෙන්දී ඒ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටවීමේදී අප විසින් ලෝක රේගු සංවිධානයේ ඉන්ටග්‍රිටි ඩෙවලොප්මන්ට් එක්ස්පර්ට් කෙනෙක් විදියට අපිට ලැබුච්ච අත්දැකීම් සහ දැනුමත් පාදක කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි හිතුවා ජනාධිපති ලේකම් කාර්යාලය මුල් කරගෙන මුලින්ම සෑම අමාත්‍යාංශයකම පිහිටවනවයි කියලා අමාත්‍යාංශ 24ම පිහිටවන්න අපි මූලිකත්වයෙන් කටයුතු කරනකොට අපිට දැනගන්න ලැබුණා මේ සියබොක් ආයතනයත් ඊට හවුල් වෙන්න ලෑස්ති කියලා. ඉතින් ඒ අනුව තමයි අපි විසින් කරන්න ගිය කටයුත්ත මේ සියබොක් ආයතනයත් එකතු කරගෙන මේක වඩාත් පුළුල්ව කරන්න පෙළඹුණේ. එතෙන්දී සියබොක් ආයතනය අඳුරගෙන තිබුණා තවත් රජයේ ආයතන 44ක්. එතකොට අපි සියලුම අමාත්‍යාංශ ඒ රජයේ ආයතන 44 තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා ඊළඟට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒ සියලු තැනකම මෙන්න මේ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවන්නට. ඉතින් මෙන්න මේ අභ්‍යන්තර කටයුතු ඒකක අර කිව්ව කලින් සඳහන් කරා වගේ අපි මේව පිහිටවලා නිකන් ක්‍රියාත්මක වෙන්න නිකන් අතාරින්නේ නැහැ. මේවා අපි හොඳින් මොනිටර් කරනවා. ඒ සඳහා අපි ඩෙවලොප් කරනවා ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක්. ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට සියලුම අභ්‍යන්තර කටයුතු ඒකක සම්බන්ධ කරනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලුම අභ්‍යන්තර කටයුතු අධීක්ෂණය කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ විදියටත් සියබොක් ආයතනයේ විදියටත්. අර ලැබිච්ච කිසියම් අභ්‍යන්තර කටයුතු ඒකකයට ලැබෙන තොරතුරකට ක්‍රියාත්මක වීම පිළිබඳව සොයා බැලීම ජනාධිපති ලේකම් කාර්යාලයේ අපිත් සියබොක් ආයතනයත් අධීක්ෂණය කරනවා. කොහොමද මොකද උනේ කියන එක පසුවිපරම අපි කරනවා. එතකොට මේ ආයතනවල ක්‍රියාකාරීත්වය නිසියාකාරයෙන් කරගෙන යන්න
ඒ අවශ්‍ය කරන පහසුකම් සපයන වගේම එය නිරීක්ෂණය කරමින් ඒ කටයුතු නිසියාකාරයෙන් කරගෙන යන්න අපි උදව් කරනවා. ඊළඟට කියන්න තියෙන්නේ අපි කිව්වගේම මේ දූෂණය කියන එක රාජ්‍යාංශයේ විශේෂයෙන්ම මේ දූෂණය නැති කරනවා කියන එක එක් පාර්ශවයකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ එකතු වීම එහෙනම් සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලගේ සහභාගීත්වය අවශ්‍ය වෙනවා. ඒකට පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, මහ ජනතාව වෙන්න පුළුවන්. එයින් සේවය ලබා ගන්න ඒ කිසියම් ආයතනයක සේවය ලබා ගන්න සියලුම කණ්ඩායම් වල එකතුවෙන් තමයි අපිට මේ කටයුත්ත සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කලෙක්ටිව් ඇක්ෂන් එකකින් තමයි මේ විදිහේ අර කලින් කිව්වාගේ සිස්ටමික් කරප්ෂන් එකක් කියන මුළු පද්ධතියම දූෂණය වෙලා තියෙන වෙලාවක මේ දූෂණයට එරෙහිව කටයුතු කළා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ කලෙක්ටිව් ඇක්ෂන් එකකින්. එන්නේ සාමූහික ප්‍රයත්නයකින්. අනේ සාමූහික ප්‍රයත්නය සඳහා සියලු දෙනාගේම කැපවීම සහ සහභාගීත්වය වැදගත් වෙනවා. ඉතින් මං ඔබ සියලු දෙනාගෙම විශේෂයෙන්ම මේ රජයේ නිලධාරීන් විදියට දැන් අද මෙතන නියෝජනය කරනවා අපේ අභ්‍යන්තර කටයුතු ඒකකවල ප්‍රධානී විදියට වැඩ කරන අපේ නිලධාරීන් ඒ සියලු දෙනාගෙම ඉල්ලනවා මේ සඳහා සහයෝගය දෙන්න සියලුම දෙනා මේකට එකතු කරගෙන අපි සාර්ථක ගමනක් යමු. සැබවින්ම සුපිලිපන් රාජ්‍යයක් ගොඩනැගීමේ කාර්යයට අද ඉඳන් අපි පෙළඹමුයි කියන කාරණය කියමින් සුපිලිපන්න සංස්කෘතියක් ගොඩනැගීමට අපි සමග අත්වල බැඳ ගන්න ආරාධනය කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාව මේ වැඩපිළිවෙල සිද්ධ කිරීමේදී අල්ල සහ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරගෙන යන ගමනේදී අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග එක්ව එය රට පුරා අරගෙන යාමේ කාර්යය සඳහා දායකත්ව ලබා දෙන ශක්තිය ලබා දෙන ආයතන කිහිපයක් එක්වෙනවා. ඒ අතර එක් පාර්ශවයක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් ශ්‍රී ලංකා නියෝජිත අසුසා කුබෝටා මෙනවිය මේ අවස්ථාව නියෝජනය කරනවා. ඔබ ඊටම ගෞරවයෙන් ඇයට ආරාධනා කරනවා ඔබ ඇමතීම සඳහා. I now warmly welcome Mrs. Asusa Kubota, representative of UNDP Sri Lanka, to address the gathering. His Excellency, the President of Sanayake, Honorable Chief Justice, Honorable Justice, Chairperson of SIABOC, Commissioners, Director General, and the staff of SIABOC, the Honorable Attorney General, the Governor of the Central Bank, His Excellency, the Ambassador of Japan to Sri Lanka, Secretary to the President, Secretary to the Prime Minister, all the other secretaries and senior government officials, ambassadors, high commissioners, distinguished invitees. I'd like to congratulate Sri Lanka for launching its National Anti-Corruption Action Plan 2025-29. Sri Lanka has gained international credibility over the years through its participation in the United Nations Convention Against Corruption's review mechanism. Today's launch is yet another milestone towards cementing the national commitment to realizing a corruption-free society. We know corruption deters foreign investment, increases the cost of doing business, and undermines sustainable development and human security. It also reduces the overall quality of public services. The United Nations estimates that corruption costs developing nations over $1.3 trillion annually, with up to 25% of public procurement budget lost. According to Sri Lanka's first National Taxpayers Perception Survey last year, 84% of respondents said that corruption directly impacts their willingness to pay taxes. The survey conducted before the action plan revealed that 49% of respondents acknowledged having personally given a bribe. And the most common reasons for giving such bribes were to avoid paying a fine and to expedite administrative processes at public institutions. As a society,
we must strengthen trust between the state and its people through greater integrity, transparency, and accountability. As His Excellency the President reminded us repeatedly during the recent budget speech, we must make sure every rupee counts for the people of Sri Lanka. The action plan is a roadmap for transformation across the Sri Lankan society. When implemented in full, the action plan will make corruption visible through structured, inclusive, and results-driven mechanisms to integrate anti-corruption measures across systems and institutions. UNDP has been a steadfast technical partner in the national anti-corruption efforts. To strengthen the overall economic governance framework, we have worked closely with a wide range of stakeholders, such as the SIABOC, the judiciary, law enforcement, revenue collection agencies, independent commissions, the media, the parliament, and civil society. A defining feature of a partnership has always been the broader digitalization effort, including the e-procurement monitoring system, SIABOC's case tracking, workflow management system, and digital procurement audits. Additionally, we support the Financial Intelligence Unit to enhance data sharing mechanisms. The action plan has a strong focus on people. It prioritizes ethical leadership and responsibility across sectors and promotes a cultural shift towards integrity as envisioned in the Clean Sri Lanka initiative. To this effect, with support from the government of Japan, we work closely with SIABOC to ensure that action plan's design process was inclusive and extensive. The establishment of youth-led integrity clubs would nurture a new generation committed to ethical governance, and this is another example of a people-led transformation. Above all, the action plan responds to people's demand. Citizens want justice, accountability, and an end to impunity. It directly addresses everyday corruption in public services, bringing previously hidden misconduct into the open and reinforcing public accountability. However, as already mentioned by the Secretary, the government alone cannot bring about transformation. A corruption-free Sri Lanka requires a whole of the society approach. It also requires proactive collaboration and coordination amongst institutions. UNDP remains committed to working with all the stakeholders and support coordination mechanisms to be led by SIABOC to ensure that the action plan will deliver lasting results for the people. Taking this opportunity, I'd like to thank the government of Japan for joining hands with UNDP to support national anti-corruption efforts. In addition, through a partnership with the EU, SIABOC's capacity assessment was conducted to ensure it has what is needed to implement the ambitious composite law that was passed. Our partnership with South Korea is introducing a national anti-corruption integrity assessment in selected internal affairs units. The ADB partnership enables knowledge exchange with Hong Kong's anti-corruption agency, as well as the establishment of the e-asset declaration system. In all the above, UNDP ensures to bring a menu of options, lessons, and expertise from our global network. I'm sure that the combination of strong national ownership, engagement of the people, and effective partnerships will ensure the timely and impactful implementation of the action plan. We look forward to accompanying the government and people of Sri Lanka in this very important journey ahead, which I hope many more partners would join. In closing, I'd like to sincerely commend the leadership demonstrated by SIABOC and the vision outlined by His Excellency the President for the national anti-corruption efforts towards a country of integrity. Thank you very much. Thank you very much, Ms. Kubota, for your inspiring words. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වගේම මේ සඳහා දායකත්ව ලබා දෙන තවත් ආයතන අතර ජපාන් රජයේ සහායත ශ්‍රී ලංකාවට මේ සුපිලිපන්න දේශයක් නිර්මාණය කර ගැනීමේ කාර්ය සඳහා ලබා දෙනවා. ජපාන් රාජ්‍ය නියෝජනය කරමින් මේ අවස්ථාව සඳහා සහභාගී වෙනවා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති
අකියෝ එසමට මහත්මයා මා ගෞරවයෙන් තුමන්ට ආරාධනා කරනවා දැන් ඔබ ඇමතීම සඳහා. It is now my honor to invite His Excellency Ms. Akio Esamata, Ambassador of Japan to Sri Lanka, to share his remarks. Your Excellency President Dissanayake, Honorable Chief Justice Madam Fernando, Honorable Justice Hidewara, Chairman of SIABOC, Attorney General, Governor of Central Bank, Secretary to the President, Secretaries of Ministries, Ms. Kubota, President Representative of UNDP Sri Lanka, distinguished guests, ladies and gentlemen, good morning. It's a great honor and pleasure for me to be here today, together with His Excellency, the President, representatives of the Sri Lankan government and international organizations, and other participants to witness the launch of the new National Anti-Corruption Action Plan. I would like to extend my sincere appreciation to SIABOC, UNDP, and all other stakeholders who have contributed to the development of this plan. Corruption remains a serious challenge in many countries, including Sri Lanka. It undermines economic growth, weakens public trust in government institutions, and discourages foreign investment. This action plan sets out 4 strategic priority areas, namely preventive measures, education and community engagement, institutional strengthening and enforcement, and law and policy reform. It employs a highly inclusive and participatory methodology, ensuring active engagement from diverse stakeholders, such as government bodies, civil society, private sectors, and the general public, reflecting an integrated approach aimed at not only punitive, but preventive and educational dimensions of anti-corruption. Just to name but a few examples, periodic and refresher training programs for a wide coverage of officials, awareness-raising programs for the private and sports sectors, workshops for civil society representatives, and integration of anti-corruption education even into school curricula, while drafting and enacting a special law to protect whistleblowers. Ladies and gentlemen, over the past decades, Japan has actively supported efforts to combat corruption worldwide because we firmly believe that transparency and good governance are fundamental pillars for sustainable economic development. Here in Sri Lanka, most recently, Japan has been working closely with UNDP since 2024 to support SIABOC in strengthening its investigative capabilities, digitalization efforts, overall institutional capacity building, as well as the development of this national plan for Sri Lanka to attract foreign investment and achieve long-term growth. The elimination of corruption is indispensable. I am saying this today, again, as Japan and Japanese companies have also been victims of corruption in Sri Lanka in the past. A corruption-free and transparent environment is a prerequisite for investment. Indeed, today's launch of the National Action Plan is an important step forward. However, as we all know, having a plan is only the beginning. Its effective implementation and continuous follow-up are essential to the success of our endeavor. Without action, even the most well-structured plan will remain mere documents and ideas. I would like to see all the relevant entities, authorities, or allow me to say, all the politicians and government officials work to translate this plan into concrete action and ensure accountability.
at all levels of governance. In this regard, I sincerely hope that robust monitoring and evaluation framework described in this plan, including multi-layered reporting system involving Internal Affairs Unit, IAUs, of implementing and lead agencies, as well as National Steering Committee, function fully to serve its intended purposes in an effective and meaningful manner. Ladies and gentlemen, at this crucial juncture, strong leadership is also essential. I have great expectations from His Excellency the President and all the government officials leading this anti-corruption effort. Your Excellency's leadership and commitment continue to be key to breaking the cycle of corruption and fostering a culture of integrity and accountability. As Your Excellency mentioned, on the first day of this year, 2025, in the launch of the Clean Sri Lanka initiative, we would like to see Sri Lanka restore the deeply eroded and deteriorated social fabric, aiming to create cleanliness and rejuvenation across all sectors of society. Not only the people of Sri Lanka, but also people around the world working in or with Sri Lanka want to see Sri Lanka transform itself into a nation where integrity thrives and where young people are inspired to contribute actively to the development of their own country with pride and purpose. A clean and vibrant society will empower the next generation to become agents of positive changes. Lastly, I would like to express my sincere gratitude once again to UNDP Sri Lanka, SIABOC, and all the stakeholders who have worked tirelessly to make this initiative a reality. Japan remains a committed partner of Sri Lanka in building a transparent, fair, and prosperous future. Thank you very much for your attention. Bohoma Stuti. Thank you, Your Excellency. සුපිලිපන් දේශයක් මුළු රටම ආවරණය කරන වැඩක්. අද මේ කතන මේ සිට ආපුවාම මට දකින්න ලැබෙන ඔබ මේ රටම ආවරණය කරන පිරිසක්. වගකිව යුතු පිරිසක්. ඒ වගකීම් සහගත ඔබ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමග එකතු වන්නේ කෙසේද? ඒ සියල්ල පිළිබඳව පැහැදිලි කිරීම මෙතනදී සිදු වුණත් එය අප වීඩියෝ පටයක් ඔස්සේ තව තවත් හඳුනාගමු. As Sri Lanka strives to become a fully developed, transparent and ethical society, fighting corruption remains a key priority. Corruption weakens governance, disrupts the economy and diminishes public trust. To secure sustainable development and social progress, it must be addressed across all sectors, not just the public sphere. The National Anti-Corruption Action Plan, NAP, for 2025 to 2029 marks a significant step toward building a fair society where transparency and accountability are fundamental principles. The Commission to Investigate Allegations of Bribery or Corruption, SIABOC, plays a central role in Sri Lanka's anti-corruption efforts. The Anti-Corruption Act No. 9 of 2023 has strengthened SIABOC's mandate, expanding its responsibilities beyond investigations to also lead national anti-corruption initiatives. This aligns with Sri Lanka's commitment to international standards, including the United Nations Convention Against Corruption, UNCAC. In 2019, the National Action Plan for Combating Bribery and Corruption 2019 to 2023 was developed based on a consultative process with local and international expertise. The IMF Governance Diagnostic Assessment in 2023 acknowledged it as a critical step in recognizing the cost of corruption. As this plan concludes, a new action plan for 2025 to 2029 is necessary. The 2025 to 2029 National Anti-Corruption Action Plan was shaped by a wide array of inputs
from government officials and civil society organizations to international partners and the public. National and provincial consultations, surveys and discussions with experts, parliamentarians, judges, private sector leaders, youth and citizens have shaped this new plan. The data collected from these consultations, including an island-wide survey with nearly 8,000 respondents, has provided real-world insights into the key areas that matter most in the fight against corruption. This data-driven approach ensures that the NACAP is grounded in local realities while aligning with global standards. The final draft of the National Anti-Corruption Action Plan was reviewed by working group members on January 21st, 2025 and approved by the Cabinet Ministers on March 24th, 2025. The National Anti-Corruption Action Plan for 2025 to 2029 is built around key priority areas and 4 essential pillars. The priorities focus on strengthening anti-corruption efforts and promoting integrity across various sectors. This includes establishing a strong legal and policy framework to combat corruption, addressing conflicts of interest through asset declarations, and implementing measures to prevent corrupt practices. It emphasizes the protection of whistleblowers, fostering business integrity, and ensuring transparency within the public sector. The independence and integrity of the judiciary and prosecution services are crucial, along with strengthening institutions responsible for enforcing anti-corruption laws. Finally, monitoring and evaluation processes are essential to assess the effectiveness of these measures, ensuring continuous improvement in the fight against corruption. Number 1. Preventive measures. Establishing systems that prevent corruption before it takes root. Number 2. Institutional strengthening and enforcement. Empowering institutions to enforce anti-corruption laws effectively. Number 3. Education and awareness. Raising public awareness about corruption's dangers and promoting ethical behavior. Number 4. Law and policy reform. Strengthening legal frameworks to eradicate corruption. Furthermore, the asset declaration mechanism and conflict of interest disclosure systems are key actions under the NAP. These measures ensure transparency by requiring public officials to declare their assets and disclose any conflicts of interest, helping prevent unethical behavior and safeguarding public trust. A vital investment for a corruption-free Sri Lanka is educating the next generation. The National Anti-Corruption Action Plan stresses instilling values of integrity and transparency in children from an early age, ensuring future leaders embrace ethical governance. SIABOC will continue collaborating with ministries, government agencies, the private sector, and civil society to implement the NAP. This unified approach is about more than punishment. It aims for systemic change, embedding a culture of integrity across society. The National Anti-Corruption Action Plan for 2025 to 2029 is a call to action for every Sri Lankan. Whether a government official, business leader, civil society advocate, or citizen, your commitment is crucial in creating a more accountable Sri Lanka. The goal is clear: a Sri Lanka built on integrity, where corruption has no place and transparency drives governance. This vision requires your active participation. Together, we can create a nation that stands as an inspiration of integrity and good governance. The time for change is now. Together, we can make it happen. අපේ රටේ දේශපාලන වේදිකාවේ අල්ල සහ දූෂණය මාතෘකාවක්. ඇතැම් මැතිවරණවල
එළිදැක්වුණු ප්‍රතිපත්ති ප්‍රකාශ ඇතුලේ සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවල මුල් පිටුවල අල්ල සහ දූෂණය ලියවිලා තිබුණා. තවත් විටකය මැද පිටුවල ලියවුණා. තවත් විටක ඇතැම් දේශපාලන පක්ෂ එය අග පිටුවල ලියා තිබුණු තැනුත් ඔය අතර තිබුණා. කෙසේ වුවත් අපේ රටේ සමස්ත දේශපාලන ව්‍යුහයම අල්ල සහ දූෂණයෙන් තොර ලංකාවක් පිළිබඳව කතා කරපු යුගය ඔබ මම මේ කාලෙදී කියවමින් ඉන්නවායි කියලා කිව්වොත් නිවැරදියි. පසුගිය වර්ෂයේ මුළුල්ලේම අල්ල සහ දූෂණය පිළිබඳ විවිධ මාතෘකා අපට ඒ අතර අහන්න දකින්න ලැබුණා. එය කොතරම් බල සම්පන්නද, රටේ ජනතාව කොයිතරම් උණුවනාවෙන් බලා ඉන්නවාද කියලා කිව්වොත් මේ රටේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ පූර්ණ බලතල මේ අල්ල සහ දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ජනතාවගේ අයිතියෙන් ලබා දුන්නා. එය කොයිතරම්ද කිව්වොත් මේ කතා කරන මොහොතේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ මාතෘකා ලයිස්තුවේ ලියවී තිබෙන්නේ අල්ල සහ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහායි. මේ සියලු කාර්යභාරයන් සඳහා නායකත්වය ගත්තේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමායි. මා ගෞරවයෙන් ඔබතුමන්ට ආරාධනා කරනවා දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මලි දැක්වීමේ අවස්ථාව සඳහා බොහොම ගෞරවයෙන් මේ වේදිකාවට. අල්ල සහ දූෂණයෙන් තොර රටක් සුපිලිපන්න දේශයක් කරා දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඔබතුමන් වෙත පිළිගැන්වීම මෙහි මොහොතේදී සිදු කරනුයේ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු WMNP ඉද්දවල මහත්මයා අතින්. මේ ක්‍රියාකාරී සැලැස්ම ඔබට මේ සභාශාලාවෙන් පිටව යන විට මුද්‍රණාද්වාරයෙන් නැති මේ පොත මිලදී ලබා ගන්නට පුළුවන්. ඒ වගේම QR කෝඩ් එකක් මෙන්න තියෙනවා. ඔබේ ජංගම දුරකථනය මේ වෙලාවේදී මේ QR කෝඩ් එක ඔබ QR කේතය ඔබේ ජංගම දුරකථනයෙන් විවෘත කරගත්තොත් ඔබට පුළුවන් එය ඩිජිටල් මුද්‍රණයක් ලෙස නැත්නම් ඩිජිටල් ආකාරයෙන් ඔබේ ජංගම දුරකථනයට එකතු කරගන්නත් පුළුවන්කමක් තිබෙනවා. මේ සක්‍රීය වැඩසටහනක් ක්‍රියාකාරීව සිද්ධ කළ යුත්තක් රට පුරා අරගෙන යා යුත්තක් ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට අප ආරාධනා කරනවා. දැන් මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සුවිශේෂී අවස්ථාව ඇමතීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමන්ට. අග්‍රවිචාරතුමියනි, නීතිපතිතුමනි, මහ බැංකුව අධිපතිතුමනි, ජනාධිපතිතුමා ලේකම්තුමා ඇතුළු රජයේ නිලධාරී මහත්වරුන් මහත්මියනි, ඒ වගේම අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිසම සභාවේ සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා, කොමසාරිස්වරුන්, අපේ විදේශීය ආයතන නියෝජනය කරමින් පැමිණ ඔබ සියලු දෙනා, විශේෂයෙන්ම අද අපි ඇහුවොත් බැලුවොත් අපේ රටේ ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව මොකක්ද? ප්‍රධානම බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවොත් අංක 1ට තියෙන්නේ අල්ලස දූෂණය තුරන් කිරීම. සහ ඒ පිළිබඳ ගනු ලබන ඕනෑම තීරණයක් පිළිබඳව ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තට ජනතාව මේ ගොඩනැගී තිබෙන ආයතනයන් පිළිබඳ විශ්වාසය සැලකියුතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙනවා. මම හිතනවා මේ සභාව එක්සිට්ව එක තැනකට આવොත් මේක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් එහා කවුද මේකට නායකත්ව සපයන් ඉන්නේ? අගවිනිසුරුතුමිය, නීතිපතිතුමා, අපේ පොලිස්පතිතුමා, අමාත්‍යංශ ලේකම්වරු, ඉතින් මේ සියලු දෙනා ඉන්නවා. ඔබ අපාතේ නෙවෙයිද මේක රැඳී පවතින්නේ. නිසා අප එක තැනකට එනවා අපිට මේක වෙනස් කළ හැකියි. කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ අපේක්ෂාවන් අපි අනිවාර්ය ලෙස ඉටු කළ යුතුයි. මම ඔබට කියන්නම් ජනතාවගේ අපේක්ෂාව මොනතරම් ප්‍රමාණයක්ද කියලා පිළිබිඹින අවස්ථා කීපයක්. පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව අතිරේක සොලිසිටර්තුමා ගිහිල්ලා එක් සැකකරුවෙක් වෙනුවෙන් කරන ලද ප්‍රකාශය මොනතරම් සමාජ අවධානය දිනාගත්තද? ඇයි? ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව.
මෑතකදී කොළඹ මහාධිකරණයේදී හිටපු දේශපාලන අධිකාරී දෙදෙනෙකුට දඬුවමක් ලබා දීමේදී ඔවුන් වෙනින් පෙනී හිටපු නීතිඥතුමා කියනවා මොවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි මහාධිකරණයේ හිටපු විනිසුරුතුමා කියනවා අපේ රට මේ තරම් විශාල විපත්යකට පත් කරන්න මේ වචන නොවෙන්න පුළුවන් අදහස මා කියන්නේ. හේතු සාධක වී තිබෙනවා 22 23 කාලේ මේ රටේ ජනතාව විශාල වේදනාවට ලක් වෙන්න මේ දූෂණ හේතු වී තිබෙනවා. ඒ නිසා ලිහිල් දඬුවමක් නෙවෙයි මේට උපරිම දඬුවම ලබා දිය යුතුයි කියලා. ඒ නිසා තමයි ලක්ෂ 26කට අවුරුදු 16කට සිර දඬුවමක් ලබා දෙන්නේ. ඒක ජනතාව පිළිගත් ඉතාමත් අත්පොළ සන්හටින්. ඒ ජනතාවගේ ස්වරය වෙන මොකුත් නෙවෙයි. ඒ ජනතාවගේ අපේක්ෂාව සහ ජනතාවගේ හඬ. ඒ විතරක් නෙවෙයි මෑතකදී ඔබ ආයතන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන ආයතනයේ එක් සැකකරුවෙක් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරනකොට විනිසුරුතුමා අහනවා ඇයි මේක අවුරුදු 10ක් ප්‍රමාද වුණේ කියලා. ඔබගේ ආයතනයේ නීතිඥතුමිය කියනවා ප්‍රමාද වුණේ අවුරුදු 10ක් බලේ හිටියේ මේගොල්ලෝ නිසා කියලා. එහෙමනේ. මොකද තියෙන්නේ? ඒ සෑම දෙයක්ම මේ රටේ ජනතාව ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව අනුමත කරනවා. මෑත කාලේ මේ සිදුවීම් 3 ජනතාව තුළ යම් විශ්වාසයක් බලාපොරොත්තුවක් එළි ගොඩනැගෙමින් තිබෙනවා. රාජ්‍යයක් හැටියට මේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දරන වෙහෙසි ක්‍රියාදරීන් බවට ඒ ආයතනයන් පත් වී තිබෙන බව. ඒ පිළිබඳව අපිට සතුටක් තිබෙනවා. අනිත් පස්සෙන් ගත්තාම මේ කාර්ය පහසු නොවන බව මා දන්නවා. අපිට සාමාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත ආයතනයන් තිබෙනවා. ස්ථාපිත ආයතනයන්. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ආයතන පද්ධති ස්ථාපිත ආයතන තිබෙනවා. ඒ වගේම නොනිල ස්ථාපිත ආයතනයක් හැටියට අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කර ගැනීම සඳහා පිහිටුවා තිබෙනවා. ඒක ඇත්ත. නිල වශයෙන් රාජ්‍ය විහිුවේ තිබෙනවා. නොනිල වශයෙන් අල්ලසෝ දූෂණය ආරක්ෂා කිරීම සඳහා වූ ආයතන පද්ධතියක් තිබෙනවා. මේ කොච්චර පැතිරලා තිබෙනවාද? ගමේ බොරුළු පාරෙන් පටන් ගත්තු ඒ කුඩා සංවර්ධන කටයුතුන් පටන් ගත්තු අල්ලස දූෂණය පුරවැසියෙක්ගේ ඇසේ රෝගයක් ඇති වුනහම දෙන බෙහෙතදී අන්ධ වෙන බෙහෙත් ලබා දීම දක්වා වර්ධනය වී තිබෙනවා. කොතනින්ද කොතෙන්ද? සරල තැනක සිට අතිශය අමානුෂිකත්වයේ දක්වා මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සාමාන්‍ය පගාවක් ගැනීමේ සිට පුරවැසියන්ගේ අසනීපයකට ඇතුල් කරන ඉන්ජෙක්ෂන් එකක් දක්වා වතුර දමා ඉන්ජෙක්ෂන් බෙදන තැනට මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. කොතනද අපි ඉන්නේ? ප්‍රාදේශ සභාවේ සිට මහ බැංකුව දක්වා මේ අල්ලස දූෂණය පැතිරුණා. කොතනද අපි ඉන්නේ? සියලු ආයතන පද්ධතීන් වල ගෞරවය වටිනාකම් සියල්ල විනාශ කරමින් මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සියලු මිනිස් සබඳතා යහපත් සිතුවිලි යහපත් අපේක්ෂාවන් යහපත් සබඳතාවයන් මේ සියල්ල බිඳවට්ටා මේ අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. අප මේක තුරන් කරන්නේ නැත්තම් අපෙන් ඇති ඵලය කුමක්ද? මම ඔබෙන් අහන්නේ. ඔබ තමයි මෙම ආයතනයන් සඳහා නායකත්වය දෙන්නේ. මෙම ආයතනයන් මෙහෙවීම සඳහා ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ. මා තමයි ජනාධිපතිවරයා. අප විසින් මේ කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? එනිසා ගොඩාක් පොත් ලියන්න පුළුවන්. ගොඩාක් වැඩසටහන් හදන්න පුළුවන්. ගොඩාක් වැඩමුළු තියන්න පුළුවන්. ගොඩාක් පුහුණු වැඩසටහන් තියන්න පුළුවන්. ගොඩාක් දැනුවත් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒකට හිට ගන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ?
මම ඉස්සෙල්ලා කිව්වා මේ පවතින ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ වගේම මේ හා බැඳුණු අල්ලස දූෂණ ආරක්ෂා කිරීම සඳහා නිල නොවන ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ ස්ථාපිත ආයතනය සකස් වී තිබෙන්නේ දේශපාලන අධිකාරිය. ඒ අල්ලස හා දූෂණ ස්ථාපිත ආයතනයේ උඩින් ඉන්න දේශපාලන අධිකාරිය හිටියා. ඊළඟ අපේ 2400ක් වන පරිපාලන සේවය නියෝජනය කරන නිලධාරීන්ගෙන් කුඩා ප්‍රමාණයක් එතන ඉන්නවා. ඉන්න බව අපි දන්නවා. දැනුත් දන්නවා. දේශපාලන අධිකාරිය පරිපාලන සේවය 84000ක් වන පොලිස් දෙපාර්තමේන්තුව. ඒකෙන් යම් ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එම නෙවෙයිද? පොලිස්පතිතුමා ඉන්නවා. ඊළඟ අපේ රටේ ව්‍යාපාර. ඊටමත් පිරිසිදු ව්‍යාපාර තියෙන ගමන් කළු ව්‍යාපාරිකයන්. ඔවුන් තමයි පිමි ගණනින් පහුගිය දශක එකමාර ඇතුළ මහා කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වුණා. අද බොහෝ ආයතනවල බලය හිමි කරගෙන තිබෙන ස්ථානවලට එවැනි කළු ව්‍යාපාරික 14ක් ඉන්නවා. ඊළඟට අපි කැමතුනොත් අකමැතුනොත් නීතිය පසඳන ආයතන පිළිබඳවත් ජනතාව තුළ සැකේ මතුවී තිබෙනවා. ඒක ඇත්ත කතාව. මේක අපි අද විවෘතව කතා කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? ඒ දක්වා තිබෙනවා. එතනින් පහළට ගියොත් නීති විරෝධී අවිගත් සන්නද්ධ අපරාධකරුවන් මේ ජාලේ ඉන්නවා. එනිසා මේක හුදු පුද්ගලයෙක්ගේ අල්ලසක් දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේක අල්ලස දූෂණය නීති විරෝධී ස්ථාපිත ආයතනයක් දක්වා චෞර වලල්ලක් ලෙස මේ ස්ථාපිත වී තිබෙනවා. එහෙනම් අපි හමුවේ තිබෙන්නේ කුමක්ද? මේ නීතියානුකූල ස්ථාපිත ආයතනයක් මේ නීති විරෝධී ස්ථාපිත ආයතනත් අතර ගැටුම මේ මතුවී තිබෙන්නේ. කොයි ආකාරයෙන් මතුවේද? මම ඔබට කියන්න ලෑස්ති. මොන ආකාරයෙන් මතුවෙන්න උත්සාහ කරත් මේ නීති විරෝධී අල්ලස දූෂණය කේන්ද්‍ර කරගත් ස්ථාපිත ආයතන විවිය වටනවා. සැකයක් තියාගන්න එපා. අපි මාස 6ක කාලයක් දැන් අපි බලයට ඇවිල්ලා. අපි බලාගෙන ඉන්නවා. මා කිසි විටක කිසි තැනක් එක විට බිඳවට්ටවා අඩපණ කිරීමේ අරමුණක් මා සතුව තිබුණේ නෑ. හැබැයි මා සතුව තිබුණා මේ සියල්ල දෙස දැන් මාස 6කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා. වෙනස් වෙන කාලෙදී තිබෙනවා. වෙනස් වෙන සූදානම් නැත්නම් මේ මාසෙන් පසුව ඒ අය වෙනස් කරනවා. කළ යුතු නැද්ද? ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ උවමනාව මා නියෝජනය කරනවා නම් මා විසින් පළමු කළ යුතු දේ තමයි ඒ ආයතනයන්ට, ඒ ආයතන වලට අදාළ අධිකාරීන්ට වෙනස් වීම සඳහා කාලය ලබා දීම. ඒ ලබා දී තිබෙනවා. තවත් කෙටි කාලයක් තිබෙනවා වෙනස් විය හැකියි. වෙනස් නොවන්නේ නම් වෙනස් කරනවා. මෙය අපේ ඊළඟ පරම්පරාවට බාර දෙන කාර්යය බවට පත් කරන්නේ නැහැ. මේ රටේ මේ අල්ලස දූෂණය තුරන් කිරීම අපේ පරම්පරාවේ කාර්යය බවට පරිවර්තන කරගන්නවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. ඇයි මේ තරම් මේ ප්‍රශ්නය අපි අවධානයට යොමු කළ යුතු වන්නේ? අපි දන්නවා 1947 ඉන්දියාවට නිදහස ලැබෙනවා. ඊට වසරකට පසු 1948 අපට නිදහස ලැබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගත්තට පසුව ඉන්දියානු ජාතික නායකයන්ට තමන්ගේ රාජ්‍ය කවරාකාර රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනද කියන ජාතික දැක්ම සහ ජාතික වැඩපිළිවෙලක් තිබුණා. නිදහස ලබා ගන්නකොට බොහෝ ශේස්ත්‍රවල සමහර විට අපිට වඩා යටින් හිටියේ. නිදහස නෙවෙයි 70 80 දශකයේ බොහෝ ශේස්ත්‍රවල අපිට වඩා යටින් හිටියා. හැබැයි ජාතික නායකයන්ට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. ඉතින් වැදගත් ශක්තිමත්
ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. තමන්ගේ රාජ්‍ය කවර දිසාවකට පරිවර්තනයද කියන කරුණ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අභ්‍යවකාශයේ තරණය කරන ඉන්දියාවක් නිර්මාණය වෙන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අද මුදුකාංග ශේස්ත්‍රයේ විශාල සමාගම් වල ඉහළ ශ්‍රම බලකාය ඉන්දියාව නිර්මාණය කරන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ තියෙන වටිනාකම තමයි මුදුකාංග ශේස්ත්‍ර විශාල පරිවර්තනයක් ඉන්දියාව තුළ ඇති කරමින් තිබෙන්නේ. අපි වසරකට පසු නිදහස ගන්නවා. මොකක්ද අපිට තිබුණේ? අපිට එවැනි ජාතික ඉලක්කයන් කරා යන ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවට තමන් යැපෙන තමන්ගේ පරම්පරාවන්ට ඊළඟ අසුන හිමි කරලා දෙන තමන්ගේ පරම්පරාවන් වෙත බලය තාහුරු කරන තමන්ට එක ආයු කාලයක නෙමෙයි එක ආයු කාලයක නෙමෙයි ආයු කාල දශක ගණනාවක් ගිහිලවත් වියදම් කරලා අවසන් කරන්න බැරි තරමේ ධනෙ පොදි බැඳ ගන්න මම දන්නවා කවදද අවසන් කරගන්නේ එක ආයු කාලයක නෙමෙයි දශක ගණන් ආයු කාලයකවත් අවසන් කරගන්න බැරි ධනෙ පොදි බැඳගෙන තියෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ දේශපාලන සංස්කෘතිය ඉතාමත් විනාශකාර ප්‍රතිඵලවලට අපේ ජාතියත් අපේ රාජ්‍යත් මුහුණ දුන්නා. ඉතාමත් අවාසනාවන්ත ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ අපි අත්විඳ අපේ දරුවන් අත්විඳ 2022-23 ඖෂධ නැති රාජ්‍ය, ගෑස් ටික ගෙන්න ගන්න බැරි රාජ්‍ය, ණය ගෙව ගන්න බැරි රාජ්‍ය, ව්‍යාපෘති සියල්ලම දමා යන රාජ්‍ය, ජාත්‍යන්තර සියලු පිළිගැනීම් කළු බවට පත් වුණු රාජ්‍ය අද තව දශක 3-4කට පස්සේ ලංකා ඉතිහාසයේ ආර්ථික ඉතිහාසය ගැන ලියනවා නම් 2022-23 අනිවාර්යයෙන්ම මේ ආර්ථික ඉතිහාසයේ පරිච්ඡේදයක් ලියවෙනවා. ඒ තරම් කළු ඉතිහාසයක් නිර්මාණය වුණා. ඒ කළු ඉතිහාසයේ විසින් ඒ කළු ඉතිහාසය නිර්මාණය කරපු අයට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි වග උත්තරකරුවන්ට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි ප්‍රතිවිපාක භුක්ති විඳ කවුද? මේ රටේ සාමාන්‍ය පුරවැසියන්. මෙවැනි විනාශයකට කිසිදු ආකාරයකින් කුඩා හෝ සබඳතාවයක් නැති ගමේ ඉන්න මිනිස්සු සාමාන්‍ය ජනයා අතිශය පෝලිං වල මැරෙන බෙහෙත් නැතුව මිය යන තත්ත්වයක් නිර්මාණය වුණා. එනිසා මේක අනිවාර්යයෙන්ම යලි අපේ රටේ කිදිනකවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම අපේ වගකීම. අපි කරන්න ඕන. එහෙම නෙවෙයිද? ඉතින් මෙතන ඉන්න ඔබ ඒකට ලෑස්තිද මේ කල හැකියි. අවංකවද? හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් මට තව පොඩි කාලයයි තියෙන්නේ. අනවශ්‍ය පැටලිලි දාගන්න ඕනේ. මම දන්න වැඩ කරන විදිහ මානසිකත්ව වැඩ කරන විදිහ. තව මම විශ්‍රාමය සඳහා පොඩි කාලයක් තියෙනවා. මාස නේද මොකක් කර අවුරුද්දයි. අනවශ්‍ය ලෙඩවල මොකටද පැටලෙන්නේ? මේ හිටියා වගේම මගේ කාලේ දාලා යනවා. එමෙ හිටියා වගේම ඉඳලා යන්න නම් දැම්ම යන්න. මම කියනවා. ඔබට පැවරී තිබෙන කුඩා කාලයක් නම් ඒ කාලය ඇතුළත වැඩි කරන්න. ඒ කුඩා කාලය ගෙවුණා වගේ ගෙවි යන්න කල්පනා කරනවා නම් දැම්ම යන්න. කමක් නැහැ නේ. මම ගැට බාධාවක් නේ. එයි මේක කළ යුතුයි. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේක පීවරෙන් පීවර निराකරණය කරමින් ඉන්නවා. මා කිව්වා මේ කාටලයක් මේ චක්‍රීය වලල්ලක් මේක හැප්පෙන්න ඕන බිඳවට්ටන්න ඕන. හැමදාම ආණ්ඩු පාලනයේදී සිද්ධ වුණු දේ තමයි ආණ්ඩු වෙනස් කිරීමේදී සිද්ධ වුණේ තමයි අර නීති විරෝධ යාන්ත්‍රණය ස්ථාපිත යාන්ත්‍ර පොඩ්ඩක් හෙල්ලෙනවා. අර දේශපාලන අධිකාරිය වෙනුවට අලුත් දේශපාලන අධිකාරියක් ස්ථාපිත වෙනවා. අර නිලධාරි තන්ත්‍රය වෙනුවට එක නිලධාරි කණ්ඩායමක් එළියට වැටෙනවා. හිටපු අයත් ඒකට එකතු වෙනවා. අලුතෙන් කණ්ඩායමක් එකතු වෙලා අතන නැවත ස්ථාපිත වෙනවා. අර ව්‍යාපාරික කණ්ඩායම වෙනුවට අලුත් ඩීල් කරුවන් ප්‍රමාණයක් ආය අර ස්ථාපිත වලල්ලට එනවා. අලුත් පොලිසියේ සබඳතාවයක් ගොඩනගෙනවා. අලුත් පාතාලයක් සම්බන්ධ වෙනවා. එනිසා මාස 5-6ක් යනකොට ආපහු නැවත ආණ්ඩු පෙරලියකින් පසුව අර වලල්ල අර විදියටම ස්ථාපිත වෙනවා.
මාස 4-5 පොඩ්ඩක් හෙල්ලෙනවා මේ අලුත් දේශපාලන වෙනස් පරිවර්තන නිසා කියලා පොඩ්ඩක් හෙල්ලෙනවා. නැවත ස්ථාපිත වෙනවා. හැබැයි මේ පරිවර්තනේ මම ඔබට කියන්නම්. දේශපාලන අධිකාරිය මුළුමනින්ම වෙනස් වෙලා තියෙන්නේ. මට මාගේ අමාත්‍යවරයෙකුට මාගේ മന്ത്രിවරයෙකුට රුපියලක් පිළිබඳව වංචාවක් දූෂණයක් පිළිබඳ චෝදනාවක් නගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. වෙන අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපි මිනිස්සු. අපි වැඩ කරන්න උත්සාහ කරනවා. ඉගෙන ගමින් වැඩ කරනවා. වෙන අතපසු වෙන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම අපි මහජනක මුදල් රුපියලක් නාස්ති කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. අපි මේ දේශපාලන අධිකාරිය දශක ගණනාවකට පසු මේ රටේ ස්ථාපිත කරලා තිබෙනවා. එහෙනම් දැන් කොතනද තිබෙන්නේ? දැන් කොතනද තිබෙන්නේ? දැන් මේ තිබෙන්නේ දේශපාලන අධිකාරියේ ඊළඟ වලල්ල නිලධාරී යන්ත්‍රණය. එහෙමනේ. වෙන තියෙන තැනක් නැහැ. ඒ ස්ථාපිත නීති විරෝධී ස්ථාපිත යාන්ත්‍රණේ උඩින් ඉන්න යාන්ත්‍රණේ උඩින් ඉන්න කොටස් කරම අපි වෙනස් කරලා තියෙනවා. ඊළඟ එහෙනම් තියෙන දෙවෙනි ලේයර් එක. මොකද්ද? නිලධාරී යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ ව්‍යාපාරික යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ නීති විරෝධී අවිගත් පාතාල යාන්ත්‍රණය. ඔක්කොම මේකේ කොටස් කරනවා. නිසා මේ එකින් එක අපි විසඳිය යුතු තිබෙනවා. අපි උත්සාහ කරන හැම එකක්ම විසඳන්න. මේ කළ යුතු කාර්යයක් ලෙස අපි තේරුම් අරගෙන තිබෙන බැවින්. අනිත් පස්සෙන් ගත්තොත් අපි යලි මේකෙම දිගුවක් ලෙස මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න ඕන. දේශපාලන අධිකාරිය කෙරෙහි පමණක් නෙවෙයි. මේ ආයතන පද්ධතියන් විශ්වාස කරන මනෝභාවය සමාජයේ නිර්මාණය වෙන්න ඕනකම තිබෙනවා. පුද්ගලයෙක් ලෙස මා ලෙස නෙවෙයි. කොහොමද මේ ආයතන පද්ධතිය යලි පුරවැසියන්ගේ උවමනාවන් ඉටු කරන පුරවැසියන්ට විශ්වාසදායක ආයතන පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ? ඒ අපි කළ යුතුයි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනගන්න ඕන. තමන් පොලිසියට ගිහලා පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පසුව තමන්ට සාධාරණ ඉටු වෙනවා යයි කියලා විශ්වාසයක් පුරවැසියන් තුළ නිර්මාණය වෙ යුතුයි. තමන් අධිකරණ හමුවට ගිහිලා තමන්ගේ ආයාචන ඉල්ලා සිටියාට පසුව අධිකරණ පද්ධතියෙන් තමන්ට සාධාරණ ඉටු වෙනවා යයි කියලා විශ්වාසයක් ගොඩනගිය යුතුයි. අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරපුවාම ඒ පැමිණිල්ල පිළිබඳව සාධාරණයක් ඉටු වේවි කියලා විශ්වාසයක් ගොඩනගිය යුතුයි. එනිසා මේ සමාජයේම යලි මේ සමාජයේ බාරකරුවන් ලෙස තිබෙන මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමට අපි කටයුතු කළ යුතුයි. විශ්වාසයක් ගොඩනගන්නේ කෙසේද? අවිශ්වාසය ගොඩනැගුණේ කොතින්ද? අවිශ්වාසය ගොඩනැගුණේ එක සිද්ධාන්තයක් මත. ධනය බලය තියන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. මේකයි සත්‍යය. ධනය තියෙන බලය තියන අයට නීති ක්‍රියාත්මක වෙන ආකාරයත් දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත් අතර වෙනසක් තියෙනවා. ඒක සත්‍යය. කාටවත් වසන් කරන්න පුළුවන්ද? අපි ආයතන පද්ධතියින් වල තියෙන මහා ගෞරවය ඒවා පිළිබඳ තබාගත යුතු මහා අචල විශ්වාසයන් විසින් ඒ කටුක සත්‍ය යටපත් කරන්න ඕනද? මේකයි කටුක සත්‍ය. එනිසා අපි යලි මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගැන්විය යුතුයි. ධනය බලය නීතියෙන් ගැලවීම සඳහා මෙවලමක් නොවන බව. අපේ රටේ ස්ථාපිත අදහස තමයි දුප්පතාට එක නීතියක්, පොහොසතට තව නීතියක්. එහෙම නේද? සාමාන්‍ය පුරවැසිය පොලිසියට ගිහපුවාම ඒ පුරවැසියා කෙරේ පොලිසිය නිලධාරියා දක්වන ප්‍රතිචාරයත් ධනවත් බලවත් කෙනෙක් පොලිසියට ගිහපුවාම ඒ පුරවැසියා කෙරේ පොලිසිය දක්වන ප්‍රතිචාරයත් අතර වෙනසක් නැද්ද? පොලිසිය පමණක් නෙවෙයි බොහෝ ආයතන පද්ධති වල වෙනස තියෙනවා. එහෙම වෙනසක් තිබෙනවා නම් ආයතන පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය, නීතිය ක්‍රියාත්මක කරන ආකාරය, පුරවැසියන්ගේ තරාතිරම අනුව, ඔවුන් සතුව තියෙන බලය අනුව වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා යයි කියලා මතයක් තියෙන තාක්කල් ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න බෑ. එනිසා අපි කළ යුතුයි යලි අපේ රටේ මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාස තැබීම. මේ එකක්වත්
අද පුටිය වාඩි වෙලා ඉන්න ඔබ හෝ පුටිය වාඩි වෙන බලාගෙන ඉන්න අයගේ පාරම්පරික උරුමයන් නොවේ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මේ හැම දෙයක්ම යහපත් සමාජයක් යහපත් රාජ්‍යයක් අපේක්ෂාවෙන් ගොඩනැගුණු ආයතන. ඒ ආයතන වෙනුවෙන් මහජනයා දෛනිකව වියදමක් දරනවා. මතක තබා ගන්න. අපි හිතනවා නම් මේවා අපේ අයිතීන් කියලා. මේවා අයිතීන් නෙවෙයි. මේවා පුරවැසියන් විසින් අපිට බාර දීපු වගකීම්. ඒ වගකීම් වෙනුවෙන් පුරවැසියන් වැය බරක් දරනවා. අදත් දරනවා. අද මේ සමුළුවටත් පුරවැසියන් වැය බරක් දරනවා. එහෙම නැතුනේ. එහෙමයි. ඉතින් පුරවැසියෙක් වැය බරක් දරමින් අපිව නඩත්තු කරනවා. පුරවැසියන් වැය බරක් දරමින් අපේ ආයතන ගොඩනගා ආයතන කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හැබැයි අපි එම පුරවැසියන් පිළිබඳ හැඟීමකින් තොරව වැඩ කටයුතු කරමින් ඉන්නවා නම් අපි අපේ හෘද සාක්ෂිය ආපහු විමසිය යුතු නැද්ද? අපි සාධාරණ මිනිසුද? අපි මනුස්සත්වයෙන් පිරි මිනිසුද? අපි යුක්තිගරුක මිනිසුද? නැත්නම් අපි ඔහේ පාවෙලා ඇවිල්ලා ඔහේ පුටුවක වාඩි වෙලා ඔහේ නැගිටලා යන මිනිස්සුද? නැත්නම් අපි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුද? නැවත අපි අපේ හෘද සාක්ෂිය අවදි කරගත යුතුයි. ඒ නිසා දැනට නීතිය හෝ අපරාධ කාලයේ වැලිතලාව විසින් යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. බොහෝගේ අපේක්ෂාවක් තිබුණා කාලයේ විසින් අපරාධය යටපත් වේවි. ඒක තමයි අපේ රටේ තිබුණු සංස්කෘතිය. සමහර අය මම දන්නවා කියන විදිහ. මහේස්ත්‍රාත් අධිකරණයට චෝදනා ගොනු කරනවා. මේ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන වාර්තා ගොනු කරනවා. මහා අධිකරණයේ නඩු පවරනවා. මහා අධිකරණයේ දිගු කාලයක් මේ නඩුව අහනවා. මහා අධිකරණයෙන් දඬුවම ලබා දෙනවා. නැවත ඒ අරගෙන ඇපිල් අධිකරණයට ගිහිල්ලා අභියාචනාවක් කරනවා. ඒකේ දීර්ඝ කාලයක් විමසනවා. නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යනවා. යනකොට සමහර විට කලාතුරකින් ජීවිතුන් අතර ඉන්න අපරාධකරුවෝ. එමු නෙමෙයිද? ඉතින් බය නෑනේ. තමන්ගේ ජීවිත කාලය ඇතුලේ තමන්ට දඬුවමක් ලබා දීම සිදු නොවේතයි කියලා විශ්වාසයක් තියෙනවා. අදත් මම දන්නවා. මේ මෑතකත් මම දැක්ක මොන වුණත් අපි අපීල් කරෝනේ. මහාධිකරණ මිනිස්සුරුතුමත් කිව්වා අපිට අපීල් කරන්න කියලා. මම දැක්ක කියනවා. ඒක කොතනද තියෙන්නේ? ඉතින් අපි මොකද්ද කරන්න ඕන? කාලය විසින් අපරාධ යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. අපේ රටේ යලි සංස්කෘතියක් ගොඩනගන්න ඕනකම තිබෙනවා. අපරාධයක් කවදද කොතනද කොයි කාලෙද කරන්නේ? කොයි හරි මොහොතක ඒකට දඬුවම ලැබෙනවා යයි කියන සංස්කෘතියක් අපේ රටේ ගොඩනගී යුතුයි. ඒ වෙනුවට අපේ රටේ සංස්කෘතිය ගොඩනගී තිබෙන්නේ කාලය විසින් අපරාධකරුවන් නිදහස් වේවි. කාලය විසින් අපරාධකරුවන් නිවැරදි කරුවන් බවට පත් වේවි කියන මතය. කාලය වෙලිතල විසින් යටපත් කරන්න පුළුවන්. මම කාටවත් නීතිපතිතුමා චෝදනා කරනව නෙවෙයි. 2015 ඔක්තෝබර් මාසයේ නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු පරීක්ෂණ අවසන් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවක් යවනවා මේ සඳහා උපදෙස් ලබා දෙන්න කියලා. 2015 ඔක්තෝබර් මාසයේ උපදෙස් ලැබෙන්නේ 2025 ජනවාරි 8. අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරපුවාම විනිසුරුතුමා කියනවා අප ලබා දී යුතුයි. අවුරුදු 10ක් එළිය හිටියනම් දැන් එළිය හිටීමෙන් සිද්ධ වෙන හානිය කුමක්ද? අපත් ලබා දෙනවා. මම කියන්නේ මෑත කලින් සිදුවී. ඉතින් මේ ඔක්කොගෙම පෙන්눔 කරන්නේ මේ කාලය විසින් ඇති කරන අපරාධකරුවට දූෂිතයට ලබා දෙන රැකවරණය මේ කාලය විසින් ලබා දෙනවා. ආරක්ෂාව ලබා දෙනවා. විශ්වාස හදලා දෙනවා. අපරාධ කිරීම සඳහා උද්‍යෝගයක් හදලා දීලා තියෙනවා. කාලය විසින් පමාවීම විසින් යටපත් වීම විසින් අපරාධකරුවා උද්‍යෝගිමත් කරනවා. අපරාධකරුවට සහනය ලබා දෙනවා. ඒ නිසා කාලය යවන්න එපා. ඔබගෙන් ඉල්ල. සමහර නීතිමය පදනම් ඇති ඔබ කියන්න අපිට මේවා වෙනස් කළ දෙන්න මේවා වෙනස් කළා අපි වෙනස් කරලා දෙන්න. දැන් දූෂණ විරෝධී පනතේ යම් සංශෝධන ප්‍රමාණයක් ඉල්ලා සිටින අපි කමිටුවක් පත් කළා දෙනවා අවසන් කළා දෙනවා අපි තායික්පිනින් ඔබගේ පනත අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළා අපි හදලා දෙන්නම්. තව මම දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ අලුත් නීතියක් අපිට අවශ්‍යලා තිබෙනවා. ඒ පිළිබඳ සංවාදයක් තිබෙනවා.
මොකද සංවිධානාත්මක අපරාධ කළ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන නීතියක් අවශ්‍ය නම් අපිට යෝජනා කරන්න අපි සකස් කරලා දෙන්න. අපේ කාර්යභාරය ඒක. ඔබගේ ආයතනය ශක්තිමත් කර ගැනීම සඳහා මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා කියන්නේ. ඔබගේ කොමිසම සභාවක කාර්යාලය අපි කාර්යාලය ලබා දෙනවා. ඔබ කිව්ව ඔබගේ වැටුප්තල වැඩි කරන්න අපි වැටුප්තල වැඩි කරලා දුන්නා. ඔබ ඉල්ලනවා තව ඔබට මොනවද අවශ්‍ය වෙන පසු අපි සියල්ල ලබා දෙන්නේ. ඒක තමයි අපේ රජයේ කාර්යභාරය. හැබැයි මේ මෙහෙවීමේ කාර්යභාරය තිබෙන්නේ මෙතනින් ඔබ අතේ. නිසා කාලය අපරාධකරුවන් නිවැරදි කරුවන් වෙන තත්වයකට පත් කරන්න එපා. ඒ වගේම මේ කිසිවක් මා යලි කියනවා මේ කිසි පුද්ගලයෙක් එක්ක තනියම පෞද්ගලික අමනාපයක් අපට නැහැ. මා දන්න විශාල ලෙස දැන් සාකච්ඡාවක් බඳු වෙමින් තිබෙනවා. පරිගැනීම දේශපාලන පරිගැනීම කියලා. මේ කිසිවක් පරිගැනීම නෙමෙයි. පෞද්ගලිකත්වයෙන් කිසිවෙක් එක්ක පෞද්ගලික මට ඉඩම් නඩු නැහැ. ඉඩම් නඩු නැහැ. හැබැයි මට විසඳ ගන්න ඕන නඩුවක් තියෙනවා ජනතාවගේ නඩුවක්. මේ අපරාධ විසින් අපේ රට කොච්චර දශක ගණනාවකට පස්සට ඇදගෙන ගියා. මේ අපරාධ විසින් අපේ රටේ පුරවැසියන් නොවිදිය යුතු දුක් විඳින්න පටන් ගත්තා. මේ අපරාධ විසින් අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා වෙනුවට ලෝකෙන් දශක ගණනාවක් පසුපසින් රාජ්‍යයක් නිර්මාණය වුණා. මේ අපරාධ විසින් අපේ ජනතාව මේ මොහොතේ භුක්ති විඳිය යුතු ජීවන තත්ත්වය අහිමි කොට තිබෙනවා. එනිසා අපරාධයන්ට යුක්තිය ඉටු කිරීම දේශපාලන පරිගැනීමක් නෙවෙයි මානසික අයිතිවාසිකමක්. ඒ මානවවාදය පිළිබඳ ප්‍රශ්නය අපි සාධාරණ ඉටු කරන්න ඕන. ඒ නිසා අද මේ එළි දක්වන වැඩසටහන සාර්ථක වෙන්න ඕනකම තිබෙනවා. අවුරුදු 5 වැඩි කියලා හිතෙනවා. ඒ 5 අවුරුදු සැලසුම් නෙවෙයි ඉතා කෙටි ශ්‍රණික වේගවත් වැඩසටහනක් අපිට අවශ්‍යයි. අපේ රටේ යලි අපේ රටේ මහජනයා කරේ ධනය බලය කවර කෙරෙක් තිබ්බත් නීතියට බය විතු කියන හැදෙන්න නීතියට බය වෙන්න ඕන. නීතියට අනුගත වෙන්න ඕන. නීතියට බියක් දක්වන්න ඕන. හැබැයි අපේ රටේ මොකද සිදුවී තිබෙන්නේ? නීතියට අනුගතත් නැහැ, නීතියට බයත් නැහැ. එහෙම රටක් ඉස්සරහට යන්න බෑ. අපි හැම කෙනාම නීතියට යටත් වෙන සහ නීතියට බිය වන තත්ත්වයක් නිර්මාණය වෙන්න. එසේ කරන්න නම් දේශනාවන් විතරක් ප්‍රමාණවත් නැහැ. වැඩමුළු විතරක් ප්‍රමාණවත් නැහැ. එසේ කරන්න නම් අපරාධයට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගික තහවුරු කළ යුතුයි. ඒ කියන්නේ අපිට එම ප්‍රායෝගික තහවුරු කිරීම සඳහා අපරාධවල අඩුවක් නැහැනේ. වංචා දූෂණ පිළිබඳ එකතු වෙලා තියෙනවා දැක්ක ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවේදී විශාල තොරතුරු ප්‍රමාණයක් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ ගොඩ ගිහිලා තියෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ගොඩ ගිහිලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩ ගිහිලා තියෙනවා. FCID එකේ ගොඩ ගිහිලා තියෙනවා. විශාල ප්‍රමාණයක් දශක ගණනක් පැරණියෝ. සමහර ඒවා මම හිතනවා අර කාලාවරෝධ නීතියට යටත් වෙන දක්වා ඇවිල්ලා තියෙනවා. මොකද 2004 තමයි 2004 හෝ 5 තමයි ණය කන්නේ. ඉතින් තාම නඩුව දාන්නේ 2025 තව අවුරුදු නේද අවුරුදු 20ක් යනකොට ඒවා කාලාවරෝධ නීතියට යටත් වෙලා අවසන් වෙන අඩියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේව තියෙන්නේ. හරි ඒ නිසා මම කියන්නේ එකයි. මේ වැඩේ වේගවත් කරන්න. අපි දේශපාලන අධිකාරියට ඔබට සහාය දෙන්න. අපි දේශපාලන අධිකාරියට ඔබට සහතික දෙන්න ඔබ අපි වෙනුවෙන් පෙනී හිටින්න. ඔබට කවදාවත් වැරදිකාරයෙක් වෙනුවෙන් පෙනී හිටියා කියලා කවදාවත් ඔබට පශ්චාත්තාප වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඔබ අප එකතු වීමේ කාර්ය කරමු. මේ කරන කාර්ය සාර්ථක වීම කවදාවත් ඔබට ඔබගේ ජීවිතේ පශ්චාත්තාප වෙන අවස්ථාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ගරු ජනාධිපතිතුමනි, ඒ ලැබුණු අත්පොල සන්හඬ ඔබතුමා කිව්ව දේ කරන්න මේ සියලු දෙනාගේම එකකතාව පළවුණු අත්පොඩියක් යයි කියලා මට හිතෙනවා. ඒ සියලු දෙනේ සාක්ෂාත් කරගත්තොත් ඔබතුමා සඳහන් කළාසේ අනාගතයේ දවසක මේ වගේ තැන් ආපහු නිර්මාණය නොවි මේ රට සුපිලිපන් දේශයක් විදිහට හඳුන්වන්න අපට පුළුවන්කමක් ලැබේවි. ඒ අභිමානවත් අරමුණ පෙරදරි කරගත්ත මේ උත්සවයේ ස්තුති කතාව පැවැත්වීම මීළඟට ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අල්ලාස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහත්මයාණන් ඔබතුමන්ට. සියලු දෙනාටම සුබ උදෑසනක්. අද දින අල්ලාස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීමේ වැඩසටහන සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගවිද සුරතුමියනි, ගරු තානාපතිවරුනි, ගරු නීතිපතිතුමනි, ජනාධිපති ලේකම්තුමනි, අල්ලාස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමනි, අධ්‍යක්ෂකතුමනි,
ලේකම්වරණෝ මහ බැංකුව අධිපතිතුමනි ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පොලිස්පතිතුමා සහ පැමිණ සිටින සියලුම සම්භාව්‍ය නාමිත්තනි අධික වැඩ රාජකාරී පස කළා අද දින ඔබ මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ වැඩසටහනට සහභාගී වීමට පැමිණීම සම්බන්ධයෙන් මා ප්‍රථමයෙන්ම කොමිෂන් සභාවේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කිරීමේදී කොමිෂන් සභාව විසින් ගොනු කරගත් අදහස් හා යෝජනා තක්සේරු කළ නොහැකි අමිල වටිනාකමකින් යුක්ත වන අතර ශ්‍රී ලාංකීය අනාගතය නව මාවතකට ඔසවා තැබීමට සියලු පාර්ශ්වකරුවන් කරන ලද දායකත්වය අගය කරමින් මේ අන්දමින් මතක සටහන් තබමු. ශ්‍රී ලංකා දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 සකස් කිරීමේලා අදහස් දක්වමින් මෙන්ම අනුමත කිරීමේලා සිය දායකත්වය ලබා දුන් රාජ්‍ය තන්ත්‍රයේ නීති හදන තැන නීතිය ක්‍රියාත්මක කරන තැන මෙන්ම යුක්තිය පසිදලන තැන ගරු ජනාධිපතිතුමා ප්‍රධාන කැබිනට් මණ්ඩලයට ගරු කතානායකතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගරු අගමිනිසුරුතුමිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ලට කොමිෂන් සභාවේ ස්තුතිය පුද කරමි. මෙම සැලැස්ම සකස් කිරීමේලා රාජ්‍යාංශයේ ප්‍රධාන මඟ පෙන්වන්නා වෙමින් ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය ආයතනයන්හි දූෂණ විරෝධී අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කොට දූෂණ විරෝධී සංස්කෘතියක් බිහි කිරීමට දායක වීම රාජ්‍ය ආයතන තුල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමට මූලාරම්භයක් වූ බව සටහන් කරන අතර රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙන්ම සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවල නිලධාරීන්ද ස්වාධීන කොමිෂන් සභාද ගරු නීතිපතිතුමා සහ නිලධාරීන් මහා භාණ්ඩාගාර නිලධාරීන් මෙන්ම රට පුරා රාජ්‍යාංශයේ අදහස් තොරතුරු එක්සස් කිරීමේදී සහාය දුන් රාජ්‍යාංශයේ සියලු ආයතන සහ නිලධාරීන්ටද අප කොමිෂන් සභාවේ කෘතවේදීත්වය පුද කරමි. තම වගකීම වටහා ගනිමින් අදහස් ලබා ගැනීමට සහ සියලු සාකච්ඡාවන්ට සම්බන්ධ වූ සියලුම ආගමික ප්‍රධානීන්ට විදේශීය රාජ්‍ය නියෝජිතයන්ට විශේෂඥයන්ට පෞද්ගලිකාංශයේ පාර්ශවකරුවන්ට සිවිල් සමාජ ප්‍රජාපාදක සංවිධාන මාධ්‍ය වෘත්තීය සංවිධාන ජාත්‍යන්තර සංවිධාන කලාකරුවන් අධ්‍යයනාංශ විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාව විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාව හා දරුවන් ඇතුළු සමස්ත මහජනතාව හා පාර්ශවකරුවන් තම වටිනා කාලයේ දූෂණ විරෝධී සංස්කෘතියක් සුපිලිපන්න දේශයක් බිහි කර ගැනීමේලා විවෘත මනසකින් දක්වන ලද අදහස් හා සියලු ආකාරයෙන් වූ දායකත්වයටද කොමිෂන් සභාවේ කෘතවේදීත්වය පුද කරමි. මහජනතාව දැනුවත් කිරීමේලා මාධ්‍ය විසින් ලබා දෙන දල දායකත්වයත් මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දැනුවත් වී ලිපි මගින් ඍජුව සම්බන්ධ වෙමින් තම අත්දැකීම්, යෝජනා හා අදහස් සුවමාරු කරගනිමින් මේ සඳහා සක්‍රීයව දායක වූ පොදු මහජනතාවටද අපගේ කොමිෂන් සභාවේ ස්තුතිය පිරිනැමේ. ජාත්‍යන්තර හා ජාතික උපදේශකත්වයට විශේෂඥ සහාය ලබා දෙමින් සංවිධාන ශක්තිය ලබා දුන් ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට හා කාර්ය මණ්ඩලයට මෙන්ම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මුල්‍ය දායකත්වය ලබා දුන් ජපාන ජනරජයටද පර්යේෂණ හා සමීක්ෂණ දායකත්වය ලබා දුන් මාග ආයතනයටද කොමිෂන් සභාවේ ස්තුතිය පුද කරමි. එසේම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 සකස් කිරීමේලා සහයෝගය ලබා දුන් සියලු පාර්ශ්වයන් වෙත අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හෘදයාංගම ස්තුතිය පුද කරනු ලැබේ. අල්ලස් දූෂණ නිවාරණ ක්‍රියාවලියට අතීතයේ සිට වත්මන දක්වා සහාය දුන් සියලු කොමසාරිස්වරු, අධ්‍යක්ෂක ජෙනරාල්වරු, නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලයේද කෘතවේදීව සිහිපත් කරමු. තවද අද දින මෙම උත්සව සභාවේ පිළිගැනීමේ කතාව සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ
අධ්‍යක්ෂක ජෙනරාල් මහාධිකරණ විනසුරු රංග දිසානායක මහතාටද රාජ්‍ය ආයතන තුළ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේදී අභ්‍යන්තර කටයුතු ඒකකයේ වැදගත්කම හුවා දක්වමින් දේශනය සිදු කරන ලද ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමාරනායක මහතාටද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසූසා කොබෝටා මෙනවියටද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතාටද දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් එළ දැක්වීම සහ ජනාධිපතිතුමා වෙත පිළිගැනීම සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමන්ටද අපේ ස්තුතිය පොද කරමි. අද දින රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අප සියලු දෙනා දැනුවත් කරමින් අප ආයතනයට සුවිශේෂී දායකත්වයක් දක්වන ගරු ජනාධිපතිතුමාටත් මේ අවස්ථාවේදී මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සියලුම නීති නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ටද මෙම ස්ථානය ලබා දීම සහ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක අනුස්මන්ත ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටද ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂකාංශය සහ ශ්‍රී ලංකා පොලිසියටද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ඔබහටද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්තුතිය පිරිනැමීමට මා කැමැත්තෙමි. ස්තුතියි. අද මේ සභාශාලාව නියෝජනය කරනවා අවසර දෙන ජනාධිපතිතුමනි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ඒ වගේම අමාත්‍යාංශ 24 පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල 9 දෙපාර්තමේන්තු 43ක් සහ වෙනත් ආයතන 6ක් වශයෙන් ආයතන 106ක අභ්‍යන්තර කටයුතු ඒකක. ඒ අභ්‍යන්තර කටයුතු ඒකක වලින් පැමිණි සියලු නිලධාරී මහත්වරුන්ට මෙන්න මේ ආකාරයේ බෝඩ් දෙකක් නාමපුවරු දෙකක් ඔබට ලැබෙනවා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සහ ඒ වගේම අභ්‍යන්තර කටයුතු ඒකකයේ වශයෙන් මෙන්න මේ ආදි වශයෙන් මෙන්න මේ නාමපුවරු දෙක ලබා දීම සඳහා කටයුතු යොදා තිබෙනවා. ඒ නිසා ඔබ මේ නාමපුවරු දෙක රැගෙන යාමට කාරුණික වන්න. ඒ වගේම මම මුලින් සඳහන් කළා වගේ ඔබ අතට අද කරු ජනාධිපතිතුමා අතට පත් කළ සුපිරි පන්දේශයක් වෙනුවෙන් අද මේ සැලසුම සඳහා මුද්‍රිත ලේඛනය නැත්නම් පොත ලබා ගන්නත් ඔබට කටයුතු යොදා තිබෙනවා. භාෂා තුනෙන්ම සිංහල දෙමළ ඉංග්‍රීසි ආදී වශයෙන් එය ලබා ගන්නත් මම ඔබට මතක් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. හැම දිනකටම ජය වේවා. ආයුබෝවන්.